Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Tisarana gamanang sampunnang Panatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Surameraya majjapama dattana veramani sikkhapadang samadhiyami Apphamadena sampāditha Samantā cakkavālesu atrā gacchantu devatā Saddhammang munirājassa sunantu sagga mokkadam Dhammasavana kālo ayam badantā Dhammasavana kālo ayam badantā Dhammasavana kālo ayam badantā Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa මේ අවස්ථාවට වැඩම කර වැඩ සිටින උතුම්වැල විගදාය ආරණ්‍යකේතන විදසුන් සෙනසුනේනි සේනාසනාධිකාරී අපේ ශිෂ්‍ය පුත්‍රයන්න් වහන්සේ මේ උතුම් පින්කමට ඔබ වෙනුවෙන් අපිට ආරාධනා කරේ ඔබට මේ පින්කම සිද්ධ කරගන්නට මඟ පෙන්වුවෙන් තුන් වහන්සේ අපේ බුදුන්වැල අරණ විහාරී ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ මගේ ශිෂ්‍ය පොඩි ස්වාමීන් වහන්සේ අපේ රාහුල පොඩි ස්වාමීන් වහන්සේගෙනුත් මේ අවස්ථාවට මම හිතන්නේ මේ ආසන්නයේ වැඩ සිටින මෙහිණින් වහන්සේලා වැඩම කර සිටිනවා උන්වහන්සේලාගෙනුත් අවසරයි කාර්මික පින්තුනි විශ්වවිද්‍යාලයේ සබරගමු විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමය අද මේ උතුම් ධර්මදේශනාමය පින්කම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පිරිස වෙනුවෙන් ඒ වගේම අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල නැත්තන් වෙනුවෙන් ඒ වගේම විශේෂයක් කරලා තියෙනවා ගම්වාසීන් වෙනුවෙන් විවෘත පින්කමක් ලෙස ධර්ම දානමය පින්කමක් ලෙස සංවිධානය කරලා තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේත් එක්ක අපේ මිගදාය සෙනසුනට සහ සම්බන්ධ බෞද්ධ සංගමයේ දූල පුතාලා උන්වහන්සේගෙන් ඉල්ලීමක් කරලා අපිට මීට ටික දවසකට කලින් ආරාධනාව ස්වාමීන් වහන්සේ මාර්ගයෙන් සිද්ධ කරගත්තා මේ විශ්වවිද්‍යාලයට වැඩම කරන්නට කියලා. විශේෂයෙන්ම අපි මේ වෙලාව දිනය වෙන් කරලා දෙන්නට
ටිකක් කාර්ය බහුල වුණත් ඉතාම කැමතුනේ ඉගෙන ගන්න දරුවන්ට ධර්මානුකූලව යම් කිසි මඟ පෙන්වීමක් සිද්ධ කරන්නට අපට මෙහිදී අවස්ථාව ලැබෙන නිසා ඊයේ සවස් යාමේ අපේ මේ වෙලාවට දේශනාවක් සිදු කළේ ජාවාත්‍රිපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්න දරුවන්. අද අපි මේ පැයක හමාරක කාලය සබරගමු විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න දූ දරුවෝ වෙනුවෙන් මේ වගේ දේශනයක් කරන්නට මඟ පෙන්වීමක් කරන්නට අවස්ථාවක් ලැබීම ගැන අප ඉදිරියටපත් වෙනවා. ගමේ දෙමව්පියෝ යම් ප්‍රමාණයකුත් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා තිබෙනවා. වගේම ඔබට ඉගැන්වීම් කටයුතු සිදු කරන ආචාර්ය මණ්ඩල නියෝජනය කරන පින්වත් මහත්ම මහත්මීනුත් යම් ප්‍රමාණයක් මේ පින්කමට සම්බන්ධ වෙනවා. ඒ ඔබ හැම දිනාටම ප්‍රයෝජනවත් වෙන ධර්ම කරුණු කීපයක් ඔබත් එක්ක සාකච්ඡා කරන්නට අපි අපේක්ෂා කරනවා. පින්වතුනි, අද මම ඔබත් එක්ක මේ කරුණු සාකච්ඡා කරන්නේ විශේෂයෙන්ම ඔබගේ හිත හදාගන්න, හිත ශක්තිමත් කරගන්න, කොහොමද බුදුදහමට අනුව ඔබ කටයුතු කළ යුත්තේ, ඔබ කිනම් පුහුණුවකද කොයි ආකාරයක පුහුණුවකද නියැලිය යුත්තේ කියන එක ගැන තමයි මම මෙහිදී ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. මොකද හේතුව ඔයත් හැමෝම මේ ආසන්න ගම්පියස්වල අයම නෙමෙයි. සමහර දරුවෝ ඈත දුර බැහැරින් ඇවිල්ලා තමන්ගේ මව් දෙමව්පියන්ගෙන් ඈත් වෙලා මෙහි හොස්ටල් එකක ඉඳගෙන ඉගෙන ගන්න දරුවෝ. සමහර ඇත්තෝ මේ ආසන්නයේ අය වෙන්න පුළුවන්. අනෙක් අතින් ගත්තම ඔබ විශ්වවිද්‍යාල ජීවිතයේ තිබෙන අධ්‍යයන කටයුතු වල කාර්ය බහුලත්වය මත චිත්ත පීඩාවන්ගෙන් ඉන්න අය ඉන්න පුළුවන්. තවත් අය තමන්ගේ පවුල් ඇතුලේ තියෙන, තමන්ගේ සම්බන්ධකම් ඇතුලේ තියෙන යම් යම් අරුබුද නිසා මානසිකව පීඩා විඳින, හිත සුවපත් කරගන්නට වීර්ය කරන අය ඉන්නට පුළුවන්. ඔබ ඕනෑම කෙනෙකුට මේ දේශනාවේ සාකච්ඡා වෙන කරුණු ඔබේ ජීවිතය වඩා අර්ථාන්විත කරගන්න, ඔබේ හිත සුවපත් කරගන්න, ඔබට ප්‍රයෝජනයක් කරගත හැකි කරුණු තමයි මම සබ්භාසව සූත්‍රය ඇසුරු කරගෙන ඔබත් එක්ක කතා කරන්නේ. මජ්ක්‍ධිම නිකායේ තියෙන විශිෂ්ට සූත්‍ර දේශනාව සබ්භාසව සූත්‍රය. අපේ හිත අවුල් කරන, අපගේ සසර ගමන දිගු කරන, මේ ලෝක ජීවිතය අපිව පිරිහවා දමන, සංසාර ගමනේ අපි දුකටපත් කරවන, අපේ හිත නිවැරදිව පුහුණු කරගන්න තමයි, හදාගන්න තමයි සබ්භාසව සූත්‍රයේ මඟ පෙන්වලා තියෙන්නේ. ඉතින් ඔබේ හිත හදා ගැනීමේ වැඩපිළිවෙලේදී ඔබට ඇති වෙන සිතුවිලි එක්ක ඔබ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පෙන්වා දෙන භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවා. පළමුවෙන්ම අපිට එන ආවේග, චිත්තාවේග කියන්නේ අපිට එන ආවේග දුරු කරන්න ඕන නම් ඒ සඳහා නුවණින් දකින කෙනෙක් වෙන්න ඕන. තස්සනා පහස්තප්ප කියලා වචනයක් භාග්‍යවතුන් සමහර ආවේග, සමහර සිතුවිලි නුවණින් දැකීමෙන්මයි දුරු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද නුවණින් දකිනවා කියන්නේ. නුවණින් දකිනවා කියන එකේ අදහස පින්වතුනි, දැන් අපි
කියමුකෝ අපිට එන්නේ රාග සිතුවිල්ල කියන්නේ. එතකොට රාග සිතුවිල්ලෙහි තිබෙන ආදීනමය නැත්නම් එහි තියෙන අල්ප සැප පැත්ත අල්ප ආස්වාද පැත්ත වැඩි දුක්ඛදායක පැත්ත නිතර මෙනෙහි කිරීම තුළ ඒක ගැඹුරින් තේරුම් ගැනීම තුළ
වෙන හිංසනයක් නවතිනවා. ඒ මට්ටමට හරි හිත සංසුන් වුණොත් ලොක දෙයක් නේ. අපි ඉස්සෙල්ලම කාමරාගයකට මුසපත් වෙලා අපි අපිට කරන විනාශය නවත්ත ගන්න ඕනද නැද්ද? නවත්ත ගන්න ඕන. අපේ මුසපත් වෙච්ච රූපය අහිමි වුණාම අපේ අධ්‍යාපනයේ කඩාකප්පල් වෙන අවස්ථා නැද්ද? තියෙනවා. අපේ අම්මගේ තාත්තගේ හීන මේ අවුරුදු 18කට 20කට පස්සේ හමු වෙන තව රූපයක් ඉඳලා නේද? මිහිරි ශබ්දයක් ඉඳලා ඔක්කොම අවුල් කරන අය නැද්ද? ඉන්නවා. එතකොට මතකවත් නෑ අම්මා කොච්චර හීන දැකද ඉස්කෝලේ කරන් ගියේ කියලා නේ. මොන්ටිසෝරි කරන් ගියේ කියලා. විශ්වවිද්‍යාලයට එන්න සල්ලි ටික එකතු කරේ කියලා. පස්සේදී මුණ ගැහුණු හීනයකට මේ රූපයකට අර ඔක්කොම හීන ටික වතුරේ දාගන්න පුළුවන් තරම් රූප එක්ක ගොඩ නැගෙන කාම සංකල්ප බලවත් වෙනවද නැද්ද? බලවත් වෙනවා. යථාර්ථය දකින්න කියලා. ඇත්ත ඇතිසැටියෙන් මේ ජීවිතය ගැන අවබෝධ කරගන්න, තේරුම් කරගන්න, දකින්න කෙනා පිටුතුනි. තමන්ට රූප පිළිබඳව ඇලීමක් තියෙන්න පුළුවන්. හැබැයි රූප හෝ ශබ්ද හෝ වෙනත් අරමුණකට හෝ තමන්ගේ මනසේ ඇතිවෙන මුසපත්කම නිසා කවදාකවත් තමන්ගේ මුල් අරමුණු විනාශ කරගන්නේ නැහැ. හැමතිස්සෙම යථාර්ථය දන්න කෙනෙක් ලෙස ඔව් මම කැමති රූපය මට තියාගන්නත් පුළුවන්. හැබැයි දවසක අහිමි වෙන්නත් පුළුවන් කියන එක තේරුම් ගන්න. ඇත්ත ඇතිසැටියෙන් දකින කෙනාගේ ස්වභාවය ඒකයි. ඊළඟට මට තියාගන්න බෑ කියලා ඒ රූපය කඩලා බිඳලා විසි කරලා කුඩුපට්ටක් කරන්න තරම් මම වියරු වැටෙන්න ඕනේ නෑ කියන එක මේ නුවණින් මේ රූපය ගැන මෙනෙහි කරන කෙනා නැත්නම් අරමුණු ගැන මෙනෙහි කරන කෙනා තේරුම් ගන්නවා. ඒ රූපේ මගේ කරගන්න බැරි වුණාට ඒ රූපය රූපයක් විදියට වෙනස් වෙවි තියනකන් තියෙන්න දෙනවා. මට සතුටු වෙන්න ඕන නම් ඒ රූපය තියෙන තැන තියෙන්න දීලා බලලා මං සතුටු වෙනවා. එතෙන්ට යනවා පින්තුනි හිත කෙනෙක් නුවණින් දැකලා හිත දිනු කරනවා. නැත්තම් වෙන්නේ මේ ලෝකෙම කාම රාගයේ මත පදනම් වෙච්ච මුසපත් වීම නිසා ගතිත වීම නිසා නේ ගතිත මුච්චිත කියලා ධර්මයේ සඳහන් කරන්නේ. ගැති වීම නේ අබ්බැහි වීම ඇඩික්ට් වෙනවා කියන්නේ අබ්බැහි වීම නිසා මුසපත් වීම නිසා වියරු වැටීම නිසා තමන්ගේ ලෝකෙම විනාශ කරගන්න. තමන්ගේ පෞල් සංස්ථාව විනාශ කරගන්න. තමන්ගේ දුවදරුවන්ගේ ජීවිත නැති කරගන්නවා. තමන් ඉගෙන ගන්න කෙනෙක් නම් තමන්ගේ අධ්‍යාපනය නැති කරගන්න. කොච්චර දරුවෝ ඉන්නවද හොඳට O level පාස් වෙලා මේ මුසපත් වීමක් තුළ A level ඉවර කරගත්තු අය. යුනිවර්සිටි එකට ඇවිල්ලා හොඳම ලකුණු අරගෙන විශ්වවිද්‍යාලය ඇතුලේ ඇති වෙන මුසපත් වීමක් ඇතුලේ මුළු ජීවිතේම අවුල් කරගන්න අය කොච්චර ඉන්නවද? පොඩක් නෙවෙයි ගොඩක් ඉන්නවා. මා ඔබට යෝජනා කරනවා මේ ලෝකය දිහා අපිට හමු වෙන අරමුණු දිහා නුවණින් බලන කෙනෙක් වෙමු. දස්සනා පහතම් සෝතාපන්න වීම දක්වා යන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. දැක්ම නිසා මේ දර්ශනයෙන් කෙලස් දුරු කරන කෙනෙක්, දර්ශනයෙන් ආවේග කලමනාකරණය කරන කෙනෙක්, නුවණින් දැකලා කෙලස් පාලනය කරගන්න කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සෝතාපන්න ඵලයටපත් වෙන ප්‍රතිකාරයක්. නැත්නම් මනස සුවපත් කර ගැනීමේ වැඩපිළිවෙලකදී නුවණින් දකින්න. සාමාන්‍ය මිනිස්සු දකින්නේ නුවණින් නෙමෙයි. වසඟ වෙච්ච විදියට. ආස විදියටනේ දේවල් වෙන්නේ. ඕ අකමැති විදියට. Taman හදාගන්න රාමුවක් ඇති. රාමුවෙන් එළියට ගිහිල්ලා බලන්න පුළුවන් එක්කෙනා තමයි නුවණින් දකින්නේ. ඒ හදාගන්න පොටුවෙන් එළියට ගිහිල්ලා හිතන්න පුළුවන් එක්කෙනාට තමයි නුවණින් දකින්න පුළුවන් වෙන්නේ. ප්‍රඥාවෙන් දේවල් දකින්න. ඉතින් ඔබ එවැනි ඥානයකින් දේවල් දකින්න, නුවණකින් දේවල් දකින්න කෙනෙක් වුණොත් ඔබේ ජීවිතය මේ අධ්‍යාපනය ලබන කාලය තුළ බොහෝ ප්‍රශ්න විසඳ ගන්න ඔබට පුළුවන්. ඒ කාමයේ සම්බන්ධ විතරක් නෙමෙයි. ඕනම ආවේගයක් ඇති වෙන්නේ ඕනම අරමුණක් සම්බන්ධව ඇති වෙන ආවේගයක්
අපි අරමුණ සම්බන්ධව, ඒ ඇති වෙච්ච ආවේගය සම්බන්ධව සිහි නුවණින් දකින්න පටන් ගත්තොත් කන්ට්‍රෝල් වෙනවා. ඒක ස්වයං විනය හැදෙනවා. තමන් තුලින්ම තමන්ගේ පාලනයක් ඇති වෙනවා. ඒක ඔබ හදාගන්න. ඒක ඔබේ අධ්‍යාපනයේදී තාම වැදගත්. අත්තමල සියලා ටිකක් ඇවිල්ලා ඉන්න නිසා නුවණින් දකින්න නැත්තම් ඥාන දර්ශනය ඇති කරගත්තු කෙනෙක් ලෙස අම්මා තාත්තා මෙහි ඉන්න මේ අත්තමල සියලා හැම දෙයක්ම නුවණින් දකින අය බවට පත් වුණොත් ප්‍රඥාවෙන් දේවල් දකින්න පටන් ගත්තොත් අරමුණු ඔබගේ ජීවිතයේ තියෙන බොහෝ දුක්ඛ දෝමනස්යන් දුර වෙලා. අපි දුක් විඳින්නේ එළිය අරමුණු හින්දා නෙමෙයි. ඒ අරමුණු ගැන අපි හදාගන්න සිතුවිලි. වරද තියෙන්නේ අරමුණු වල නෙමෙයි. නැතේ කාමායානි චිත්‍රානි ලෝකේ. මේ රූපවල මුත් ප්‍රශ්නයක් නෑ. රූපේ සංකප්පරා හදාගන්න සංකල්ප තමයි සිතුවිලි තමයි නේද? අපි ඔළුවේ හදාගන්න මොනවාද? රූප රාමුනේ. ඒ හදාගන්න චෛතසික තමයි අපිව අරුබුදයට ගෙනිහිල්ලා තියෙන්නේ. ඉතින් රූපත් එක්ක ගැටෙන්න කියලා බුද්ධ ආගම යෝජනා කරන්නේ රූප විදිහට තිබුණා. ඒක තමයි අර්ථවස්යෙන් ඉතින් තාම විශිෂ්ටම අදහසක් අදහස. දැන් සාමාන්‍ය ලෝකෙ මිනිස්සු ඔබ කියන්නේ නැහැ. සාමාන්‍ය ලෝකෙ අපි කියන්නේ රූප සංවර කරොත් අපිට සංවර වෙන්න පුළුවන් කියලා. ඒකනේ පුංචි කාලේ ඉඳලම ගෑනු ළමයි මෙහෙම අඳින්න ඕනේ, පිරිමි අය මෙහෙම අඳින්න ඕනේ කියලා කියන්නේ නේද? මොකද මේ සංවර ඇඳුමක් ඇඳගත්තම Tamanට සිද්ධ වෙන අනතුරු අඩු කර ගන්න පුළුවන් කියලා සාමාන්‍යයෙන් අපි විශ්වාස කරනවා. මම කියන්නේ මිනිස්සු සංවර ඇඳුම් යන්න කියලාම අනතුරු අඩු වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. නමුත් අපි ජීවත් වෙන අංග සම්පූර්ණ ලෝකෙක නෙවෙයි. පර්ෆෙක්ට්ම වර්ල්ඩ් එකක අපි ජීවත් වෙනවා නම් මම ගෑනු ළමයින්ට උනත් කියන්නේ ඕන ඇඳුමක් ඇඳන් පාරේ ගියාට කමක් නැහැ. අපි අංග සම්පූර්ණ ලෝකෙක ජීවත් නොවන නිසා පිස්සොත් වැඩි නිසා නේද? පිස්සෝ අපේ ශරීර කොටස් දැක්කම ඒගොල්ලොන්ට යථාර්ථය නෙවෙයි මෙනෙහි වෙන්නේ. ඒගොල්ලෝ හදාගත්තු සංකල්ප ලෝකයක් ඇතුළේ ඒගොල්ලෝ අපේ ශරීර කොටස් දිහා බලන්නේ. ඒ නිසා යම් සංයමයක් සහිත ඇඳුමක් ඇඳගන්නේ කියලා සම්මුති සත්‍යය යෝජනා කරන්න පුළුවන්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අපිට පුද්ගලයෝ විදියට අනුන්ගේ ඇඳුම් හදන්න කියලා නෙමෙයි. මොකද අනුන්ගේ ඇඳුම් හදා ඉන්න කියොත් එහෙනම් අපේ හිත හැදෙනකන් මේ ආත්මේ අපිට හිත හදාගන්න වෙන්නේ නැහැ. මොකද එක්කෙනෙකුට දිග ඇඳුමක් අඳලා බලනකොට අනිත් එක්කෙනා කොටට ඇඳලා. ඒක කැලලක් අපලා ඉස්සලා ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි ප්‍රශ්න. ඒ ඔක්කොම රූප ටික හොඳට සංවර වෙච්ච දවසට මගේ හිත හදා ගන්නවා කියලා හිතාගන්න කියොත් එහෙම මේ ආත්මේ නම් ඒක කරගන්න හම්බෙන්නේ නැහැ. මං කියන්නේ මේ ආත්මේ නෙවෙයි ආත්ම 100කටවත් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවට බෞද්ධ කෙනෙක් වීර්ය කරන්න ඕන, පුහුණු වෙන කෙනෙක් වීර්ය කරන්න ඕන. රූපය කොයි විදිහ එකක් වුණත් ඒක රූපයක් විදිහට. රූපයක්. රූපේට අදාළ සංගঠন තියෙනවානේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ එච්චරයි. ඉතුරු ඒවා ඔළුවේ තියච්චා. ලස්සනයි, කැතයි ඔළුවේ තියෙන සංකල්පනේ. සුදුයි, කළුයි සංකල්පන. සාපේක්ෂ දේවල්. සාපේක්ෂව අපි හදාගත්තු ඔළුවේ හදාගත්තු සිතුවිලි. හදාගත්තු. එහින්දා මේ සංකල්ප ලෝකෙන් නිදහස් වෙනකොට අපි නුවණින් දකිනකොට ඔය මොන රූපයක් එක්කවත් මොන ශබ්දයක් එක්කවත් අපි අයහපත් අශීලාචාර චර්යාවකට යන්නේ නැහැ. අපේ විනය අපට ගොඩනගා ගන්න අවශ්‍ය කරන පරිසරය හැදෙනවා. අපේ විනතල අපේ තරුණ දරුවෝ ඉගෙන ගන්න ළමයි නුවණින් දේවල් දකින අය වෙන්න කියන එක තමයි පළමු යෝජනාව. මතකන්නේ නේ? දස්සනා පහත. නුවණින් දැකලා නේද? තමන්ගේ ආවේග පාලනය කරනවා. ડિප්‍රෙෂන් අඩු කරගන්න මේවා තමයි විකල්ප. ස්ට්‍රෙස් වලට නේද? මේවා තමයි විකල්ප. නුවණින් දකින්න. මම මේ පිස්සු ඇදිලා කන්නේ නැතුව, නාන්නෙත් නැතුව, නියපොතු කපන්නෙත් නැතුව, ඇඟ අතුල්ලන්නෙත් නැතුව දුක් විඳින මේ රූපය එච්චර පිස්සු හැදෙන්න තරම් වටින එකක්ද? බලන්න.
දැන් මම මේ විකාර කරගෙන පාඩම් කරන්නේ නැතුව දැන්ටම මේ සෙමස්ටර් දෙකක් විතර රිපීට් ගහලා තියෙන්නේ. මේ තව රිපීට් වෙවි පාඩම් නොකර නොකා නොබී නැහින්ද ඕනද? දිවත් හිතන්න. නුවණින් දකිනකොට ඇයි මම මගේ අරමුණු වනසා ගන්න? ඇයි මම මගේ ජීවිතේ යන්න පුළුවන් ගමන මම යන්නේ නැතුව ඉන්නේ කියලා ඔබට අවබෝධ වෙන්නේ. ඔබට ඔබේ හිත හදා ගන්න අවශ්‍ය හයිය ලැබෙයි. ඔබට ඔබේ හිත ශක්තිමත් කරගන්න පුතාලට තව ඉස්සරහට පුරුදු තියෙනවා ඕන කෙනෙකුට ඇවිල්ලා වාඩි වෙන්න පුළුවන් නේ. එතකොට ඒක නුවණින් දැකීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඊටාම වැදගත් වෙන්නේ මොකද? ඥාන දර්ශන. ඒකට භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම සවන් දීමත් වරින් වර වැදගත්ද නැද්ද? වැදගත්. මොකද ගුරුවරුන් වෙතින් ඇහෙන දේවල් තියෙනවා අපිව සමහර වෙලාවට ආලෝකේ කරා ගෙනියනවානේ. සමහර වාක්‍යයක් දෙකක් අපි ආලෝකේ කරා ගෙනියනවා. අපිට කවදාවත් තේරිච්ච නැති කොටසක් සමහර දෙයක් අහන් ඉන්නකොට විනාඩියක් දෙකක් වෙන්න පුළුවන්. ඇටේ. අපි සමහර අඳුරු ගුහා වලින් එළියට එනවා. සමහර වාක්‍යයක් දෙකක්. හදිසියේ ඇහෙන දේශනාව. ඒ නිසා අහුම්කම් දීම මේ ඥාන දර්ශනය ඇති වෙන්න සුද්ධමය ඥානය නේ. සුද්ධමය ඥානය. අහුම්කම් දීම ඇතුලේ සුද්ධමය ඥානය අපිට දියුණු වෙනවා. ඒක අතිශයින් ඒ කාරණේ පැහැදිලි නේද? ලස්සනම. හරි. දෙවෙනි කාරණය සංවර පහතප්ප. දැන් සමහර ආවේග එනවා. නුවණින් දැක්කටම වැඩේ ඉවර වෙන්නේ. නුවණින් දැක්කටම ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉන්ද්‍රියනුත් ටිකක් ප්‍රයෝජනෙට ගන්න ඕනේ. ඒ අරමුණත් එක්ක ඇති වෙන ආවේග කන්ට්‍රෝල් කරන්න. මොකද? ඇහත් සංවර කරන්න. කන සංවර කරන්න. නහය සංවර කරන්න. දිව සංවර කරන්න. කය සංවර කරන්න. මොකද සංවර කරනවා කියන්නේ? සංවර කරනවා කියන එකේ අදහස තමයි රූපය හමු වුණාට රූපය පිළිබඳව නැවත නැවතත් නිමිති ගන්න එක නවත්ත ගන්න ඕන. න නිමිත්තක් ගාහි හොති. න අනුභංජනක් ගාහි හොති. ඒ කියන්නේ ඇහෙන් රූපේ පෙනුනට ඒ කියන්නේ තමන් කැමති වෙලා ඉඳපු හෝ වෙනත් මොකක් හෝ තමන් අවුල් කරන්න සමත් වෙන රූපයක් දැක්කට ඒ පිළිබඳව ඒ ඇහෙන් දකින රූපේ ගැන සටහනක් ඔළුවේ දාගන්න කෙනෙක් වෙන්න එපා. නිමිත්තක් හදාගන්න එපා. ඒකේ මේ ඩීටේල් මතක තියාගන්න යන්න එපා නේ. දැන් අනුභංජනක් ගාවි. මොකද මතක තියාගන්න ගියොත් එහෙම ඒ ඇහෙන් දකින රූපේ ගැන එහෙම හිතේ තියාගන්න ගියොත් ආයෙත් සංකල්ප හැදෙනවද නැද්ද? ආයෙත් සංකල්ප හැදෙනවා. දැක්ක ගමන් ඔළුවට ෆොටෝ එකක් ගහලා දාගන්න. දාගෙන මතක් කරගන්න. මතක් කරන්න කැමති නම් කාමය, රාගය, තණ්හාව වැඩි වෙනවා. අකමැති නම් තරහ, ද්වේෂය, ක්‍රෝධය වැඩි වෙනවා නේ. බුදුදහමේ යෝජනාව තමයි ඇහැ සංවර කරන්න. ඇහෙන් රූපේ දැක්කට පස්සේ ඒකෙන් තව ඒ රූපය ගැන සංකල්පනේ, තව දේවල් ටිකක් සංඥා ටිකක් ඔළුවේ දාගෙන ඒක වර්ධනය වෙන්න දෙන්න එපා. ඒ හින්දා තමයි ඔය ටිකක් සාමාන්‍ය ලෝකේ නිකන් මහ පොළොවට ආවන් කියන්නේ ඔබට මොකක් හරි අත්හරින්න ඕන නම් ඒ අරමුණෙන් අයින් වෙලා ඉන්න කියලා කියන්නේ. ඒ කවුරු හරි ඔබට අතාරින්න ඕන නම් එයාව මුණ ගැහිම පුළුවන් තරම් නවත්තන්න. හැබැයි මුණ ගැහිම දිගටම නවත්තන්න බැරි හින්දා තමයි කියන්නේ මුණ ගැහුණා ඔළුවට දේවල් දාගන්න නැතුව. දැන් තමන් කැමති කෙනෙක් මුණ ගැහුණම මුණ ගැහෙන එක නෙමෙයි ප්‍රශ්නේ. දකින්න වාරයක් පාසා ෆොටෝ එකක් ගහලා ඔළුවට දාගන්න. සංඥාවක් හදාගන්න. සංඥාව ඇතුලේ මොකද වෙන්නේ? සංඥාව ඇතුලේ මානසිකාර කරන්න ඒක හිතන්න මේක මොකක් වෙනවද? සංස්කාරයක් වෙනවනේ. රූපේ දකිනවා ඇති වෙනවා ෆීලින් එකක්. ඒකට අපි කියමු සුඛ වේදනා. කැමති නන්නේ. කැමති නම් වේදනාවක් ඇති වෙනවා. වේදනාවත් එක්කම සංඥාවක් හදා ගන්නවා නේ. පොඩි తాවකාලික සංකල්පයක්. తాවකාලික රූප රාමුවක් හදා ගන්න ඕනේ. කැමති වෙන කාරණා, කැමති වෙන හේතු ඊළඟට ඒක ගැන මතක් කරන්න කැමැත්ත තණ්හාව වෙනවා.
කැමැත්ත තණ්හාව වෙනවා. කැමැත්ත ආසාව වෙනවා. ඊළඟට එක වියරුවක් වෙනවා. ඊළඟට අකමැති කෙනා දැක්ක ගමන් ඒ හදා ගන්න සංකල්පයක් නේ. රූපයක් හදා ගන්න. අකමැති. පෙන්වන්න බෑ. ඊළඟට දාගත්තු වෙලේ ඉඳලා ඔළුවේ අර රූපේ වැඩ කරනවද නැද්ද? වැඩ කරනවා. වැඩ කරනවා. දැන් බණහන් ඔයත් එන්නකොටම දකින්නවා ගමේ Tamanට පෙන්නන්න බැරි කාන්තාවක් හෝ පිරිමියෙකුත් බණහන් ඇවිල්ලා. දැක්ක ගමන් ඔළුවට එන්නේ මොකද්ද? මේකිට ඇවිල්ලා නේද? ඔළුවට යනවා. ඊට පස්සේ වැඩ කරන්නෙම හොරෙන් බලන්න හිතනවද නැද්ද? බලන්නේ හිතනවා. ඔළුව වනවන බණක් අහනවා වෙනවනම් තවත් යක්ෂාරුඩ වෙනවා. ආඳුරු දන්නේ නැති හින්දා හොඳයි. මෙයාගේ තරම ඉන්නවා නිකන් බුදු වෙලා වගේ. සංකල්ප හදනවා නේ. මොකද වෙන්නේ? රූපේ දැක්කා අකමැති වේදනාවනේ දුක්ඛ වේදනාවක් ආවා පෝ කර්මය අතත් ඇවිල්ලා කියලා. ආවා අදහසක් අදාගත්ත දුක්ඛ වේදනාවත් එක්ක සංඥාව කොට නැගුණා ඊළඟට ඉතින් ද්වේෂය කියන සංස්කාරය තමයි. ද්වේෂය කියන සංස්කාරය තමයි. කැමති දේ එක්ක වෙන්නේ තෝක අකමැති දේ එක්ක වෙන්නේ තෝක බුදුදහම අපිට යෝජනා කරනවා ඔබට රූප නවත්තන්න බෑ. හැබැයි ඔබේ ඇහෙන් රූප දැක්ක ගමන් ඔළුවේ සංකල්ප හදා ගන්න එක නවත්තන්න. නිමිත්තක් ගාලියෝ අනුව්‍යංජනක් ගාලියෝදිනේ රූපය දකි එකට එක රූපයක් විදිහටම හදා ගන්න පුළුවන්. ඒ හයිය හදා. සම්දත්තේ ඔය දෙක තමයි වැඩිපුරම ප්‍රශ්න මොකද ඇඟේ ගෑවෙන ප්‍රමාණය අඩුයි. හවල් දැනෙන්නේ නැහැ නිකම්ම. ඒ සුවඳ බල දැනෙන්නේ නැහැ ලේසියට. මුල් දෙකෙන් තමයි තේරෙන්න ඕන. අත් වශයෙන්ම අපේ මනස ගොඩක් කවුල් කරන්නේ ඇහැයි කනයි නේ. ওই ඉන්ද්‍රිය දෙක තමයි පුළුවන් තරම්. ඒ කියන්නේ ඒ දෙකෙන් ඉස්සරහට යද්දී අවසර හම්බුනොත් තමයි ඉතුරු ඉන්ද්‍රියන් ටිකේ ප්‍රශ්නේ. ඉතුරු ඉන්ද්‍රියන් ටිකේ ප්‍රශ්නේනේ එතෙන්දී කියන්නේ මේ කියන්නේ පර්මිෂන් හම්බෙන ලෝකෙක. අවසර හම්බෙන ලෝකෙක. අවසර හම්බ වෙන්නේ නැත්තම් එච්චර උඩට යන්න හම්බෙන්නේ නැහැ රූපයක් එක්ක. යන්න හම්බෙන්නේ නැහැ. හම්බ වෙන අරමුණක් එක්ක. අවසර ලැබුණොත් විතරයි. අවසර හම්බ නොවි යන්න කියද්දි ඒකට කියනවා මොකද්ද? කාන්තාවන්ට අපරාධ කිරීමක් නේ. අපයෝජනයක්. නැත්නම් දූෂණයක්. පිරිමියෙකුට අපයෝජනයක්, දූෂණයක්. ඒ අකමැත්තෙන් යනකොට. මම යෝජනා කරන ඔබ බුද්ධිමත් වෙන්න ඕන. ඔබට තියෙන අරමුණත් එක්ක ඔබ කල්පනා කරන්න ඕන මම ඇයි මෙච්චර දුරට වාගෙන මේ යුනිවර්සිටි එකට ආවේ. මං ආපු අරමුණට දැන් මම දකින රූප එක්ක හදාගන්න සංකල්ප උදව් වෙනවද නැත්නම් කරදරයක් වෙනවද? මං ආපු ඉලක්කයට දැන් මං යන ගමන යහපතක් පිණිසද වෙන්නේ මං පසුපස යන අරමුණු අයහපත පිණිසද? තමන්ගේ අරමුණට සාපේක්ෂව. ඇත්තටම කැම්පස් ආවේ වෙන මොකක් හරි අරමුණකට නම් ඒව හම්බුනාම ඒකයි. හැබැයි ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න ඕන. අවුරුදු 3 හෝ 4 වෙනකොටම මේකෙන් අයින් වෙලා ගිහිල්ලා ඉක්මනින්ම රස්සාවක් ගන්න ඕන. මගේ අම්මා තාත්තා දුක් විඳිනවා. මට ඒගොල්ලෝ බලා ගන්න ඕන. ඒගොල්ලොන්ට සලක ගන්න ඕන. ඉක්මනට සල්ලි හම්බ කරන්න ඕන. මේ වෙනකන් අම්මයි තාත්තයි මට සල්ලි වේදන් කරා. එහෙනම් මට මගේ ඇහැට රූප හම්බුණාට මගේ කනට ශබ්ද හම්බුණාට මට ඒවයි වියරු වැටෙන්න බෑ. මම මගේ ඉන්ද්‍රියන් ටික පාලනය කරගෙන මගේ ගමන සිහි නුවණින් යනවා කියන තැනට යන්න ඕන. මම කියන්නේ ගෑනු ළමෙක් පිරිමි ළමෙක් එකිනෙකාට ආදරය කරන්නට යන්න එපා මුළු ජීවිතේම අවුල් වෙයි කියලා නෙමෙයි. ආදරය කරනවා නම් මම කියන්නේ එකෙකුට විතරක් ආදරය කරන්න. ඒ අවුල් වෙන්න පටන් ගන්නෙ ඇහැ සීමාවක් නැතුව පිනවන්න කියොත් නේ ජීවිතය අවුල් වෙන්නේ. කන සීමාවක් නැතුව පිනවන්න කියොත්. දිව කය මනස සීමාවක් නැතුව පිනවන්න කියොත්.
අන්න එතකොට තමයි ගිහි ජීවිතය අවුල් වෙන්නේ. ගිහි ජීවිතය අවුල් වෙන්නේ නැහැ. එක රූපයකට ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුට ඇලීමක් ඇති වුණා කියලා අවුල් වෙන්නේ නැහැ. ඒකෙත් අවුලක් තියෙනවා. නමුත් ඒක මේ අර භයානක පිරිහීමක් නෙමෙයි. නිවන් මාර්ග ගමන් කරන කෙනෙකුට නම් එක රූපයකට ඇති වෙන ඇලීමම ඇතිද නැද්ද? ඇති. දැන් මේ විශ්වවිද්‍යාලය නිවන් දකින්න නෙමෙයි නේද? විශ්වවිද්‍යාලය ආවේ ඉගෙනගෙන කිහි ජීවිතේ වඩා යහපත් කරගන්න හොඳ ජීවිතයක් ගොඩනගා ගන්න ලෞකික අරමුණකටනේ. දැන් මේ වගේ තැනකදී පුරුදු වෙන්න ඕන මොකද්ද? ලෞකික ජීවිතයක අපේක්ෂාවෙන් ඉන්න නිසා මගේ ඉන්ද්‍රියන් ටික මම මගේ ලෞකික ජීවිතේ පිරිහීමට හේතු වෙන විදිහට පවත්ව ගන්නේ නැහැ. දැන් අපිට පේනවා නම් යම් දූර්ත භාවයක් නේ. යම් දුහෘත භාවයක්, යම් ඇඩික්ට් වීමක්. සීමාවක් නැතුව රූප වෙන්න පුළුවන්, ශබ්ද වෙන්න පුළුවන්, රහ වෙන්න පුළුවන්, පහස වෙන්න පුළුවන්. සීමාවක් නැතුව, විනයක් නැතුව ඒ ඉන්ද්‍රියන් පිනවීමේ පිස්සුව හදාගත්තොත් නේ. පිස්සුව හදාගත්තොත් අන්නේ පිස්සුව ඔබව විනාශ කරනවා. බුදුදහම යෝජනා කරනවා අන්න ඒ හින්දා ඔබගේ විනාශයට ඔබගේ ඉන්ද්‍රියන් නිසා පාර කපා ගන්න. ඉන්ද්‍රියන් ටික සංවර කරගන්න. සංවරාපහතප්ප කියනවා. ඉන්ද්‍රිය සංවරයෙන් බොහෝ ආවේග පාලනය කරගන්න පුළුවන්. බොහෝ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවර කරගන්න කෙනාට ගොඩක් ආතතීන් වැඩි වෙන එක පාලනය කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ බලෙන් සංවර කරන්න ගියොත් ආයෙත් ආතතිය වැඩි වෙනවා. ඒක අවබෝධයෙන් කරන්න. දැන් හිතන්නකෝ තමන් කැමති රූපයක් මේ විශ්වවිද්‍යාල භූමියේ සැරිසරනවා. ඒක දිහා නොබල ඉන්න try කරනවා. එතකොට ආයෙත් ඒකම තමයි වෙන්නේ. ඒක ආයෙත් බලෙන් යටපත් කරන්න යන්න ඉතින් ડિප්‍රෙෂන් හැදිලා ඊළඟට යන්න වෙනවා ඩොක්ටර් හම්බෙන්න. ඒ කියන්නේ බලෙන් නෙමෙයි අවබෝධයෙන් ඒක කරන්න. බලෙන් මේ යටපත් කිරීම ඇතුලේ ආයෙත් වැඩෙන්නේ අසහනයම තමයි. ඇහැ සංවර කරන්න ඕන දේවල් තේරුම් ගන්න. කැමැත්තෙන් අවබෝධයෙන් මගේ අරමුණ එක්ක මම ගැටුම් හදා ගන්නෑ. මට පෙම්වතියක් ඉන්න කෙනෙක්, මට පෙම්වතෙක් ඉන්න කෙනෙක්. එක්ක මම විවාහ දිවිසගෙන තියෙන්නේ. ගමේ මාව විශ්වාස කරපු කෙනෙක් ඉන්නවා. මොකක් හරි Tamanට නවතින තැනක් හදා ගන්න පුළුවන් නේ. නවතින තැනක් හදා ගන්න පුළුවන්. එහෙම අනසට සිතුවිලි ගොඩාක් එනවා නේ. දකින රූප ගැන, ශබ්ද ගැන, උද්‍යෝගයන් වැඩි වෙනවා පේනවා නම් Tamanට හදා ගන්න පුළුවන් යම් විනය රාමු ටිකක්. නෑ මට මෙහෙම කරන්න බෑ. මගේ ඇහැට කොච්චර මේ රූප හමුණත් මම මේ රූප එක්ක මට වියරු වැටෙන්න බෑ. ඇයි මාව විශ්වාස කරන කෙනෙක් ඉන්නවා. මාව විශ්වාස කරන අම්මා තාත්තා ඉන්නවා. එතකොට මම ඒව කඩන්න බෑ. එක්ක මගේ අරමුණට මේ පසුපස යෑම කරදරයක් මෙහෙම එක කර්ම හොයා ගන්න ඕනේ. දැන් අපේ ජීවිතේ ප්‍රගුණ කර ගන්නකොට ඒක මම පැවිදි විදියට මට සාපේක්ෂව මේ පාලනය හදාගන්න ඉන්ද්‍රියනේ. මම හැමතිස්සෙම බලනවා මම හාමුදුරු කෙනෙක්. මම හාමුදුරු කෙනෙක් විදියට මට එහෙම දකින රූපය මගේ කරගන්න ඒවට බැඳෙන්න යන්න බෑ. එහෙම බැඳෙන්න ගියොත් මට උපදින ප්‍රශ්න එක පැත්තකින් අකුසලයේ වැඩෙන අනෙක් පැත්තකින් ගත්තාම මම පිරිහෙන්නේ නැහැ. ඊළඟට මම අපකීර්තියටපත් වෙන්නේ නැහැ. මට නින්දාපාස විඳින්න වෙන්නේ නැහැ. මේ විදිහට විවිධ අපිට හොයාගන්න පුළුවන් ක්‍රමනේ. අපේ ඇහැට හමු වෙන හැම රූපයක් පසුපසම හඹා නොයා ඉන්න, ඇහැට හැම ශබ්දයක් පසුපසම හඹා නොයා ඉන්න යම්කිසි ආකාරයක සංයමයක් සංවරයක් හදාගන්න අපිට අපේම නීති සමුදායක් හදාගන්න පුළුවන්. ක්‍රම ටිකක් හොයාගන්න පුළුවන්. ඒක මට යෝජනා කරන්න තේරෙන්නේ නැහැ. මොකද එක්කෙනාගේ මනස වැඩ කරන්නේ වෙනස් විදිහට. ඔබම බලන්න ඔබට මොකද්ද තියෙන පහසුම ක්‍රමේ හමු වෙන අරමුණු වල වියරු නොවැටි ගමන යන්න. වියරු වැටෙන්නේ නැහැ. අරමුණු හම්බෙන ගණන් නවත්තන්න බෑ. අවුරුදු 4ක් මේ ඉන්නකොට කොච්චර අරමුණු හම්බෙනවද? කොච්චර අරමුණු හම්බෙනවද? ඒ අරමුණු එක්ක වියරු නොවැටි ඉන්න එක තමයි
අභියෝගය. ඒක තමයි අභියෝගය. ඔබේ ඉලක්කයට ඔබේ මූලික පරමාර්ථවලට ඒ හමු වෙන අරමුණු බාධාවක් වෙන්නේ නැති මට්ටමට ඉන්ද්‍රිය පාලනය කර ගැනීම තමයි ලෞකික ජීවිතය ඔබ කරන්නේ. ලෞකික ජීවිතය. අපි නම් වෙනම අරමුණක යන අය නිසා පැවිද්දෝ ඔය කරන්නේ වඩා ටිකක් බලවත් අපිට හිතන්න වෙනවා. ඇහ සංවරය ගැන. කන සංවරය. දිව නහය සංවරය ගැන හිතන්න වෙනවා. ඒක අපේ සීමාව නෙවෙයි ඔබේ සීමාව. ඔබේ සීමාව වෙනස්. මොකද ඊගෙදර ඉඳන් හාමුදුරු කෙනෙක්ගේ සීමාවට ඇහ සංවර කරන්න යන්න එපා. ඊ ජීවිතෙත් නැති වෙනවා මහානකම් පුදුමයි. එහෙමනම් වහාම මහාන වෙන්න ඕනේ. ඒ වගේම තමයි ආමුදුරු කමේ ඉඳන් ගිහියෝගේ සීමාවට යන්න හොඳත් නැහැ. එතකොටත් ඉවරයි. එතකොටත් ඉවරයි. ඉන්නේ ආමුදුරු කමේ නම් ඒ සීමාවේ සංවරකම හදන්න. ඉන්ද්‍රියන් හදන්න. හැබැයි අපි දෙකොල්ලම නිවන් දකින්න අය නිසා, නිවන් දකින්න වීර්ය කරන අය නිසා, සසර ගමන නිම කරන්න වීර්ය කරන අය නිසා අපි ඇහැ ආදී ඉන්ද්‍රියන් සංවර කිරීමෙන් අපිට අපේ කෙලෙස් දුරු කිරීමට න්‍යායක් නේ, ක්‍රමවේදයක්, මාර්ගයක් තිබෙන බව අපි පහතබ්බ මේ සංවර පහතබ්බ කියන ධර්මයට අනුව ඒ සබ්භාසව සූත්‍රය උගන්වපු දෙවනි කරුණෙන් තේරුම් ගන්න. පළවෙනි එක මොකක්ද එතකොට? දර්ශනා පහත. නුවණින් දැකලා එන ආවේග පාලනය කරන. දෙවෙනි එක ඉන්ද්‍රිය ටික සංවර කරලා එන ආවේග ටික පාලනය කරන එක නේ. ඒක තමයි දෙවෙනි කාරණය. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අපිට තුන්වෙනි කාරණයක් දේශනා කරනවා. තුන්වෙනි ක්‍රමයක්. ඒ තමයි පටිසේවනා පහතබ්බ. පටිසේවනා පහතබ්බ. අපිට ගොඩාක් ආවේගයක් උපදිනවනේ මේ අපේ මූලික අවශ්‍යතා හතරක් කියන්නේ. අපේ ආවේගයන් උපදිනවා, ආවේග කළමනාකරණය කරගන්න අපිට දුෂ්කර තත්ත්වයන් එනවා මූලික අවශ්‍යතාවය. මොනවද? පැවිද්දන්ට නම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන පච්චයනේ. හතර. ඊයන්ගේ නම් ඇඳුම් පැළඳුම්, ආහාර පාන, නිවාස සහ බෙහෙත් ටිකනේ. ඔය හතර. දැන් ඔය හතර ගැන ඊටාම සීනුවණින් ඒ දේවල් පරිහරණය කරන කෙනෙක් වුණොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔය හතර නිසා උපදින්න පුළුවන් ආවේග අපිට නුවණින් මෙනෙහි කරොත් ඒව ගැන ඒවත් නුවණින් දැකලා පරිහරණය කරන අය වුණොත් ආවේග අඩු කර ගන්න පුළුවන් කියලා. උදාහරණයක්. දැන් හමුදුරවටනේ සිවුර. මොකටද හමුදුරට සිවුර? සීතස්සපටිය. හමුදුරවන්ට සිවුර අඳින්නකේ මූලික අරමුණු අතර තියෙන සීතලෙ වේරෙන. උන්නස්සපටිය. ඌස්නෙන් වේරෙන එකනේ. අධික ඉරු රශ්මිය තියෙන තැනකදී අපි සම්පූර්ණ සිවුරෙන් වහගෙන ගියොත් ශරීරයට දැඩිව සිද්ධ වෙන හානි වළක්වන්න පුළුවන්. දංශ මකස වාතාතප සිරිසප සම්පස්සානම් පටික මැසි මදුරු ආදී කෘමීන්ගෙන් වෙන හානි ඊළඟට තද රශ්මීන්ගෙන් වෙන හානි ඒකේ වයින් වළක්ව ගන්න පුළුවන්. අන්තිමටම කියන්නේ හිරියාව දේව හිරිකෝපින පටිච්චදනතන් පිළිභාග. ඇඳුම් ආමුදුරෝ කෙනෙක් සිවුරු අඳින එකේ මූලිකම අරමුණ. එතකොට නුවණින් දැකලා සිවුරු අඳින ආමුදුරු කෙනෙක් වුණොත් සිවුරු නිසා නේද? ඒ ඇඳුම් නිසා ඒ ආමුදුරුවන්ගේ මනස තණ්හාවෙන් හෝ ද්වේෂයෙන් උමුතු වෙන්නේ නැති වෙන්න බේර ගන්න පුළුවන්. මොකද එතකොට දන්නවා මොකක්ද ඇඳුමේ අරමුණ. ඇඳුම අඳින එකේ අර්ථය මොකක්ද? මූලික අදහස මොකක්ද? ආමුදුරෝ දන්නවනම් ආමුදුරන්ට ඒ දේවල් නිසා මාන්නේ හටගන්නේ නැහැ. හටගන්නේ නැහැ. ඇඳුම නිසා මාන්නේ හටගන්නේ නැහැ. නරක ආවේගයක් නෙමෙයි. මාන්නේ ඇඳුම නිසා මාන්නේ හටගන්නේ නරක ආවේග. හීනමාන්නේ හටගන්නේ නැහැ. අනේ ආමුදුරෝගේ සිවුර නම් හරි හොඳයි වගේ මගේ එක අවුල් වගේ කියලා හීනමාන නැහැ. මොකද දන්නවා මගේ පර්පස් එකත් එක්ක මගේ සිවුර ඇති. මට පිළිවහ ගන්න පුළුවන්. මට මැදිමතුරුවන්ගෙන් බේර ගන්න පුළුවන්. මට තියෙන මෙසිවුරෙන් අවුවෙන් පින්නෙන් බේරෙන්න පුළුවන්. සීතලෙන් බේරෙන්න පුළුවන්. එතකොට මූලික අරමුණ තේරෙනවා නම් අපිට එන ගොඩාක් මනෝව්‍යාධීන් යටපත් වෙනවා. දැන් අනිත් අය අඳින පළඳින විදිය දිහා බලලා Taman ගැන හීනමානයටපත් වෙන අය ගිහියෝ අතරත් ඕනිතරම් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒ කියන්නේ ඇත්තටම Tamanට අනිත් අය අඳින විදියට අඳින්න තරම් සල්ලි නැහැනේ. වත්කමක් නැහැ.
ඉතින් මම ඔබට යෝජනා කරනවා ඔබ මානසිකව විඳවන්න ඕනේ නෑ එවැනි තත්ත්වයකදී. ඔබට තියෙන ඇඳුම් කීපය ගැන ඔබ නුවණින් සලකලා බලුවොත් මම ඇඳුම අඳින්නේ මෙන්න මේ අරමුණු වලට ඒ අරමුණු ටික නම් මට මේ තියෙන ඇඳුම් ටිකේ සපුර ගන්න පුළුවන්. මම හිතන්නේ ඔයත් අන්න ඇඳුම් වලින් කරගන්න පුළුවන් ඇත්තම ටික ඔය ටික තමයි. ඒ කියන්නේ අත්‍යවශ්‍ය නීති ටික මොනවද කියලා අහුවොත් පිළිබහ ගන්න ඕනේ. ඊළඟට වැස්ස පින්න ආදී දේවල් වලින් ශරීර රැක ගන්න ඕනේ ඇඳුම් වලින්. නැස්වතුරුවන්ගේ දැඩි රශ්මියෙන් ඇඟ බේර ගන්න ඕනේ. ඔය ටික මම හිතන්නේ ඔයත් අන්න ඇඳුම් වලින් පුළුවන්. හැබැයි ඔයත් අන්න හීනමානෙන්න පුළුවන්. කොහොම හිතන්න කියොත් අර අඳින්නේ බ්‍රෑන්ඩඩ් ඇඳුම් විතරයි. අපිට නෑ. මට නෑ. අර උදේට ලෙක්චර්ස් වලට එනකොට එක જાතික ඇඳුමක් අඳන් එනවා. හවසට එනකොට තව එකක් අඳිනවා. මට නෑ. මං උදේ අඳින්නේ තමයි හැන්ද වෙනකම් පට්ට ගහන්නේ. මට දුවල කියලා මාරු කරන් එන්නේ නෑ. ඒවා ඇඳුම සම්බන්ධව නුවණින් මෙනෙහි කිරීම වෙනුවට කොහොම මෙනෙහි කරන්න යෑමද? සංසන්දනාත්මකව. නුවණින් මෙනෙහි කරන කෙනාට තමන්ට තියෙන දේවල් ටික ඇතුලේ තමන් මානසිකව පීඩාවටපත් නොවි අල්ලගෙන යන්න පුළුවන්. මම මේක කියන්නේ ඇඳුම් දෙකක් විතර තියාගෙන මෙහෙම ජීවත් වෙන්න කියලා. ඔබට තියෙන ආර්ථිකයට අනුව ඔබට ගැළපෙන නේද? තැනට ගැළපෙන ඇඳුමක් ඔබ ගන්න ඔබට අවශ්‍ය වෙලාවෙ. හැබැයි ඔබ කවදාවත් තමන්ගේ ඇඳුම නිසා හීනමානෙ හෝ මාන්න කියන රෝග දෙක හදාගන්න එපා. ඒක රෝග. ඒකට කියන්නේ මොන රෝගද? චේතසික රෝග. චේතසික රෝග කියන්නේ ඔය මේ මනෝව්‍යාධි කියලා අද ප්‍රතිකාර කරන්නේ මොන? ඇඳුම තමන්ගේ අනිත් අයට වඩා වටිනවා කියලා යන්න ගියත් මිනිස්සු ලෙඩ වෙනවා. තමන්ගේ ඇඳුම පහත් කරගන්න ගියත් මිනිස්සු ලෙඩ වෙනවා. ඒ වෙනුවට ඇඳුම අඳින ඇත්තම මීනින් එක මොකක්ද කියලා තේරුම් ගත්තු අය අවබෝධ කරගත්තු අය ඒ තමන්ගේ ඇඳුම පැළඳුම නිසා කවදාවත් මානසික රෝගියෝ වගේ වැඩ කරන්නේ නැහැ. දැන් ඔය දැන් මේ වගේ ආගමික වැඩකදී වගේ ගොඩක් අය අර එකම විදියට සරල ඇඳුමක් අඳින්න කියලා කියන්නේ ඒකේ අදහස අර ඒ තැන්වලත් නැත්තම් ඔය මාන්නේ වැඩ කරනවා. ඒ කියන්නේ තමන් වෙනස් ඇඳුමක් ඇඳන් ගියපු වෙලේ ඉඳලා ඇඳුම සම්බන්ධයෙන් ලොකු ඊගෝ එකක ඉන්න කෙනෙක් විතරයි. අනිත් අය නෙමෙයි. ඇඳුම් සම්බන්ධව එහෙම ලොකු ඊගෝ එකක ඉන්න කෙනෙක් එයාගේ වැඩේම වෙන්න පුළුවන් බණටම හොරෙන් බලන්න පුළුවන් දැන් කී දෙනෙක් මගේ ගෞම දිහා බලනවද? මගේ ඇඳුම දිහා බලනවද? ඒ කියන්නේ එයාගේ ඒක ඇත්තටම මානසික ප්‍රශ්නයක්. ඒ අන්තවලට කියපුවා එහෙම අය ලෝකේ ඉන්නවද? දැන් මේ අපි මේ කතා කරන සමාජයේ එහෙම අය කවුරුක්වත් නැහැ කියලා හිතාගෙන ඉන්න එපා. භාග්‍යවතුන් වහන්සේ මේ වගේ කරුණු අපිට දේශනා කළා කියන්නේ මිනිස්සුන්ගේ මනස වැඩ කරන්න පුළුවන් මේ වගේ පැති තියෙන හින්දා. ඒ කියන්නේ අන්ත වශයෙන්ම හාමුදුරුවෝ අතරත් ඉන්න දෙනේ මේ සිවුර ඉඳලා ඔළුව නරක් කරගත්තු හාමුදුරුවෝ ඉන්නේ. අනිවාර්යෙන්ම ඉන්නේ. නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න කියන්නේ නැහනේ. ඔබ වහන්සේලාගේ මේ ආශ්‍රව ධර්ම වැඩි වෙන ඔය සිවුර හින්දා. ඒ හින්දා සිවුර පෙරෝණ එකේ තේරුම මොකක්ද කියලා නිතර මෙනෙහි කරන්න. එතකොට සිවුර හින්දා ඔළුව ඉදිවෙන එකක් නැහැ. සිවුර හින්දා ඊනමානේ හැදෙන එකකුත් නැහැ. සිවුර හින්දා සසර ගමන දික් වෙන එකකුත් නැහැ. සිවුර හින්දා මෙලොව අනිත් අයත් එක්ක ගැටුම් ඇති වෙන එකකුත් නැහැ. ගැටුම් ඇති වෙන්නේ නැහැ නේ. ඉරිසියා කරන්නේ නැහැ. අනිත් අයගේ ඇඳුමට පත හදන්නේ නැහැ. ඇයි අවබෝධෙන්නේ? දැන් කවුරු හරි කෙනෙක් අපිට වෙනවා නම් මේ අධික සීතල කාලේ නේද? දරුණු කොට ඇඳුමක් ඇඳගෙන අමු සීතලේ ගමන් කරනවා දකිනවා නම් එයාට පදයක් හදන්න ඉන්නේ නැහැ. ඇයි? එයා විඳින්නේ දුක. අපි දන්නවා සීත කාලේට අඳින්න ඕන සීතලට ගැලපෙන ඇඳුම. එහෙම අඳින්න නැතුව කවුරු හරි කෙනෙක් නේද? මුළු ශරීරෙම නිරාවරණය වෙන විදිහේ ඇඳුමක් ඇඳගෙන සීතල යනවා නම් දැන් මම ඉන්නේ ජපානයේ නේද? ඉතින් ජපානයේ ඉන්නකොට කවුරු හරි කෙනෙක් මේ සීත කාලේ හතරටම කොට ඇඳුම් ඇඳගෙන යනවා නම් දැඩි ලෙස කොට ඇඳුම් ඇඳගෙන යනවා නම් මම මේ මනුස්සයා ගැන කල්පනා කරනවා එක දෙයක්. ස්ථිරවම මේ මනුස්සයා දැන් කකුල් වලට සීතල වැදීම නිසා වැඩි කාලයක් නොගිහින් අස්ථි ආබාධ සහිත මනුස්සයෙක් වෙයි. එයාට පද හදන්න ඉන්නේ නැහැ.
අපි දන්නවා ඇඳුම් අඳින එකේ අර්ථය මොකක්ද? ඇඳුම් අඳින්න අපේ රටවල තියෙන විශේෂත්වය ඇඳුම් අඳින්නේ සීසන් එක. ඒ කියන්නේ එක ඍතුවට ගැලපෙන ඇඳුම් යන්නේ. ලංකාවේ ඉතින් හැම ඍතුවක්ම එක වගේ නෙනේ. හැම ඍතුවේම 30ට 31ට රස්නේ. ඉතින් ඍතු වලට ඇඳුම් මාරු වෙන්නේ නැහැ නේ. මෙහිදී මම යෝජනා කරන්නේ තැනට ගැලපෙන ඇඳුම් අඳින්න නේ. ආමුදුරු මුණ ගැහෙනකොට ගැලපෙන ඇඳුම්. වෙඩින් එකට යනකොට ගැලපෙන ඇඳුම්. රස්සාවට යනකොට ඒ රස්සාවට අදාළව මොකක් හරි කෝඩ් එකක් දෙනවා තියෙන්නේ නේද? මෙන්න මේ විදියට යන්න පුළුවන් කියලා. ඒ වගේ මොකක් හරි ගැලපෙන එක. ඒ විදියට ඇඳම හරි. හැබැයි මූලික අර්ථය තේරුම් ගන්න. කාගේවත් ඇඳුමකට පදයක් හදන්න යන්න එපා. එපා. ඊර්ෂ්‍යා කරන්නත් එපා. ඇයි? කාටත් ඇඳුම් ඕන මූලික අර්ථ කීපයකට. විවහ ගන්නයි, මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් ක්‍රොමීන්ගෙන් සර්පයින්ගෙන් ඇඟ බේර ගන්නයි, සීතලෙන් මුස්ලිම් පින්නෙන් බේර ගන්නයි. ඒක මේ තමන් පරිහරණය කරන දේවල් ගැන කෙනෙක් නුවණින් අවබෝධ කරගෙන ඉන්නවා නම් එයාට ඔය පරිහරණය කරන දේවල්, පරිභෝජනය කරන දේවල් නිසා අනවශ්‍ය ආවේග හදාගෙන, ඊර්ෂ්‍යාවන් හදාගෙන, කුහකකම් හදාගෙන, හීනමානෙ හදාගෙන මනෝව්‍යාධීන්ට ගොදුරු වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. නැත්නම් නේද මේ දැන් පාවිච්චි කරන ෆෝන් නිසානේ. ෆෝන් එකක් ඕනි ඇයි කියලා තේරුම් අරගත්තු කෙනෙකුට තමන්ගේ අවශ්‍යතා ටික සපිරෙනවා නම් ෆෝන් එකකින් ඒක ඇති. එතකොට ෆෝන් එක නිසා කාටවත් කෙනෙක් ෆෝන් එක අපිට ගොඩාක් උදව් වෙනවා මේ නූතන දැනුම හොයා ගන්න නේ. ඒවට අපි යූස් කරමු එච්චරයි. එච්චරයි. ඒකේ ආයෙත් අමුතුවෙන් ඔළුව උදුම ගන්න දෙයක් නෑ. මට තියෙන ලේටස්ට්ම එක. ලේටස්ට්ම එක හදන්නේ කම්පැනියනේ. ඒගොල්ලොන්ට ඕනේ හැම අවුරුද්දෙම මොකක් හරි චූටි කොටසක් නේ පොඩි ඇප් එකක් ඩෙවලොප් කරලා මොකක් හරි චූටි වෙනසක් කරලා එක්කෝ ඒකේ ස්ට්‍රක්චර් එකේ චූටි වෙනසක් කරලා අපෙන් තව ලක්ෂයක් විතර වැඩිපුර ගන්න ඕන. හැබැයි අපේ මනසේ තියෙන කතාව ඒගොල්ලෝ දන්නවනේ. මිනිස්සුયો කියන જાතිය මේ උපකරණ නුවණින් පාවිච්චි කරන જાතියක් නෙවෙයි. මේ පරිභෝජනය කරන දේවල් සහ පරිහරණය කරන දේවල් ඇතුලේ මිනිස්සුන්ගේ තියෙනවා ඊගෝ එක. උග්‍ර මාන්නයන් තියෙනවා. ඒ ලෙඩේට තමයි වෙළඳ පොළ හැදෙන්නේ. මා ඔබට යෝජනා කරනවා ඔබ බුද්ධිමත් ප්‍රජාවක් විදියට ඔබගේ පරිහරණය කරන දේවල් නිසා මනෝව්‍යාධි හදාගන්න. ඒ පරිහරණය කරන දේ තමන් ගන්න දේ අර්ථය තේරුම් ගන්න එච්චරයි. තමන් යූස් කරන දේ අර්ථය තේරුම් ගන්න. ඇයි මේක? මොකටද මේක? අර්ථ වශයෙන්ම ඇයි මොකටද මොකක්ද මේක ගන්න එකේ අරමුණ කියලා තේරෙනවා නම් අපේ ගෙවල් ගොඩක් බඩු මුට්ටු වලින් අඩුද නැද්ද? ගොඩක් අද වෙලා කියන්නේ අවුරුද්දකට සැරයක්වත් පාවිච්චි නොකරන දේවල් ගොඩක් අපේ ගෙවල් ඇතුලේ පන්සල් ඇතුලේ තියෙනවද නැද්ද? තියෙනවා. ඒව වෙනුවෙන් මිනිස්සුන්ගේ නැහැ. අත් වශයෙන්ම කියනවා නම් පිරිමි යම් ප්‍රමාණයකට ධනය නාස්ති කරනවද මත්ද්‍රව්‍යයට මත්වතුරට එපමණටම ගම්වල නගරවල උපාසකම් වල ප්ලාස්ටික් සහ ඇලුමිනියම් වෙනුවෙන් සල්ලි නාස්ති කරනවද නැද්ද? නාස්ති කරනවා. මේගොල්ලොන්ට හිතනවා මුළු බලන්ගොඩ තවුමෙම ප්ලාස්ටික් අපේ ගෙදරට ගෙනියන්න පුළුවන් නම් අරන් යනවා. චීට්ටු දතල් සල්ලි. ඇයි මේක කියලා හිතන්නේ? කියන්නේ ඕන වෙයි. කවුරු හරි ආවොත් ඕන වෙයි. ඒක තේරුම දන්නේ නැති වුණා මිනිස්සු නායකාරය වෙනවනේ. අනුන්ගේ ගෙදරක තියනවා දකින්නකොට ඒක තමන්ගේ ගෙදර නැති වුණාම මිනිස්සු හීනමාන හදා ගන්නවනේ. මම ඔබට යෝජනා කරනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පටි සේවනා පහතක්ව කියන එක ප්‍රත්‍යවේක්ෂා කරලා නුවණින් මෙනෙහි කරලා දේවල් පරිභෝජනය කරන දේවල් පරිහරණය කරන මිනිස්සෙකුණු අත්වශයෙන්ම කියනවා චිත්තාවේග කලමනාකරණය වෙනව විතරක් නෙවෙයි. අපේ සල්ලි තිතුරු. මේක තේරුම දැනගත්තම අපි යූස් කරන දේ ගන්න දේ සල්ලි ගොඩක් ඉතුරු. අනුන්ට ඉර්ෂ්‍යා කරන එක නවතිනවා. ගැටුම් හදාගන්න එක නවතිනවා. ඇයි අපි දන්නවා ඇයි ඒක කියලා. ඒක වෙන කෙනෙකුට කියනවා දැක්කට අපිට ප්‍රශ්නෙකුත් නැහැ. මොකද ඒක එයාගේ අවශ්‍යතාවයක් කියලා අපි දන්නවා.
ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා අපි හොඳට බුද්ධිමත් තේරුම් ගන්න අපේ සීමා ලකුණු කරගන්න. මොකද අපිට ලස්සන ජීවිතයක් වුණා අපි වෙනස් වෙනවා මෙච්චරයි. අපිට සතුටින් ඉන්න ඕන නම් අපි වෙනස් වෙන්න ඕනේ. අපි හිතන විදිය යහපත් කරගන්න. මේ ලෝකේ අනිත් අය කරන එක නෙවෙයි අපේ ජීවිතයේ අර්ථය. තේරුම් ගන්න. දැන් කරුණු කියයි. ආවේග කලමනාකරණයට, හිත හදා ගැනීමට, නිවන් දැකීමට විතරක් නෙවෙයි මේ දේවල් හොඳ මානව සම්බන්ධතා ගොඩනගා ගන්න ඉතාම වැදගත්. ඉතාම වැදගත්. මේ ක්‍රම ඔය ලෞකික දිවියේ යහපතට ආධ්‍යාත්මික ජීවිතේ උපරිම ඵල නෙලන්ට. ඇත්තටම සබ්බාධ සූත්‍රය දේශනා කළේ නිවන් දකින්නමද? මම මේ ඔයත්තන්ට සාමාන්‍ය ජීවිතයකට අදාළව තමයි සබ්බාධ සූත්‍රය තෝරලා දෙන්නේ. සියලුම ආශ්‍රමයන් ප්‍රහීන කරන විදිය කිව්වේ. හැබැයි මේ ක්‍රමවේදය මේ උගන්වපු මේ මූලික පැහැදිලි කිරීම ටික අපි පුහුණු කරන්න ගත්තොත් අපි මේ ලෝක ජීවිතේ ලස්සන වෙනවා. ශිෂ්‍ය ජීවිතයක් ලස්සන වෙනවා. විවාහ ජීවිතයක් ලස්සන වෙනවා. අසල්වැසියොත් එක්ක ලස්සනට වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙනවානේ. අපි ගොඩාක් මිනිස්සු අසල්වැසියෝ එක්ක ඉරිසියාවෙන් ඉන්නේ. තරහෙන් ඉන්නේ. ඒ මිනිස්සුන්ගේ ගේ දිහා බලලා, ඒ මිනිස්සුන්ගේ අඳුම දිහා බලලා, ඒගොල්ලෝ පාවිච්චි කරන වාහනේ දිහා බලලා, මේ හොඳට කතා කර කර ඉඳපු බයික් එකක් ගත්ත දවස් ඉඳලා කතා කරන්නේ නැතුව යනවා. හොඳට මේ ආශ්‍රය කරගෙන කිරි පැණි වගේ ඉඳපු මිනිස්සු දෙවෙනි තට්ටුව හදන්න ස්ලැබ් එක දාපු දවස් ඉඳලා මූණු කුණ්ඩහට්ටි වගේ හදාගෙන උන් දැක්කේ නැහැ වගේ යන්න පටන් ගන්නවා. ඒයි අපිට එහෙම වෙලා තියෙන්නේ. අපි මේ පාවිච්චි කරන පරිහරණය කරන සහ පරිභෝජනය කරන දේවල් වල අර්ථ මිනිස්සු තේරුම් ගන්න. ඒවයින් අපි ලොකුකම් පෙන්වන්න යනවා. එක්කෝ ඒව නිසා අපි හීනමානය හදා ගන්නවා. එක්කෝ අපි ඊර්ෂ්‍යා කරන්න පටන් ගන්නවා. එක්කෝ අපි කුහක වෙන්න පටන් ගන්නවා. අපි පිරිහිලා යනවා. අපිට හොඳ මානව සම්බන්ධකම් නැති වෙනවනේ. නැති වෙනවනේ. තවදුරටත් මේ අධ්‍යාපන ජීවිතයට වගේම සමාජ ජීවිතයටත් වැදගත්. ඒ කරුණු තුනයි. හතරෙන් කරුණු අදිවාසනා පහතක්නේ. සමහර ආවේග තියෙනවා ඉවසන්නම. සමහර ආවේග තියෙනවා හිතට එන සිතුවිලි වසකෙනම අල්ලන් ඉන්න. ඒකේ අදිවාසනා කියන්නේ ඉවසීමෙන්ම දුරු කරන්න ඕනේ. සමහර ඒවා තියෙනවා පිටුනිය අරමුණු දැක්කන් එන සිතුවිලි තියෙනවා. ඒවා ඒ පැය කීපේ නැත්නම් ඒ දවස් කීපේ නැත්නම් උපරිම සතියක් හෝ හමාරක් අපි ඉවසීමෙන් ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැතුව හිටියොත් ඒ සිතුවිල්ල වෙනස් වෙලා යනවා. අපට සහතික වෙනවා. ඔබට යම්කිසි සිද්ධියක් ඇහුනම යම්කිසි සිද්ධියක් දැක්කම යම්කිසි සිද්ධියකට මුහුණ දෙන්න උනාම ඔබට එන ආවේගය ඔබ ඒ පළවෙනි අවස්ථාවෙම ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඊට පැය කිහිපයකට පස්සේ ප්‍රතිචාර දක්වුවොත් ඔබේ ප්‍රතිචාරය අර පළවෙනි විනාඩි 5 ප්‍රතිචාරයට වඩා 180කින් 90කින් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. උදාහරණයක් ගන්නකො මෙහෙම. මොකක් හරි සිද්ධියක් වෙනවා. ඔබට ඕන ඒ දේ කරපු පුද්ගලයාට බනින්න. හැබැයි ඔබ තීරණය කරනවා උදේ බනින්නේ නැහැ. අද හැන්දෑවට බයිනවා කියලා. මතක තියාගන්න අර කාරණාව ඒ පුද්ගලයා එක්ක ඇතිවෙච්ච ආවේගය හවස් වෙනකොට වාගිට භාගයක් ඉවර වෙලාද නැද්ද? ඉවර වෙනවා. කාලයේ සමහර ප්‍රශ්න විසඳනවා කියලා එකක් කියවන්න තියෙන්නේ. ඒ කියන්නේ අපේ මේ එන ආවේගයකට ඒ වෙලාවෙම ප්‍රතිචාර දක්වන්න කියොත් සිද්ධ වෙන ඩැමේජ් එක ලොකුයි. විශාලයි. එයින්ද ඒ වෙලාවෙ ඉවසගන්න. ඒ වෙලාවෙ අල්ලන් ඉන්නකොට ඒ ඇතිවෙච්ච සිද්ධියේ ටිකක් හතරකොම් පේන්න ගන්නවා. සමහරට ගැඹුරු අවබෝධයක් ඒ ඉවසන කාල පරිච්ඡේදය තුළ ලැබෙනවා. ඒ වෙලාවෙ ප්‍රතිචාර දක්වන්න තු හිතනකොට මෙයා මේක කරන්න මෙහෙම වුණත් වෙන්න බැරිද? එයා වැරදි අවබෝධයකින් මේක කරා වෙන්න බැරිද? තව පැති ගානක් හිතෙනවා. ඇත්තටම අපි පැය කිහිපයක් අත්ත. ඒ කියන්නේ අරමුණක් එක්ක ඇති වෙන
ආවේගයට ප්‍රතිචාර දක්වන්න කලින් අපි යම් වෙලාවක් අපි ඉවසීමෙන් කටයුතු කරන්න ගියොත් අපේ ප්‍රතිචාරය වෙනස් වෙනවමයි. ඒක නම් ආයේ මට සහතික කරලා කියන්න. වෙනස් වෙනවමයි. අර පැරණි එක එන්නේ නැහැ. එන්නේ නැහැ. එහෙනම් අදිවාසන මොන අරමුණ දැක්කත් එන සිතුවිල්ල ඒ වෙලාවෙම මේ සිතුවිල්ලට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. පොඩ්ඩක් වෙලාවක. ඉවසන් ඉන්නේ. හැබැයි ඔබ කියයි කට නලියනවා හාමුදුරනේ කියලා. නලියද්දි කට තද කරන්නේ. ඇත්ත තමයි. සමහර වෙලාවට නලියනවා තමයි. සමහර අරමුණු දකින්නකොට ඇගේ මාළු නටනවද නැද්ද? නටන ප්‍රතිචාරයක් දක්වන්නම තමයි හිතෙන්නේ. මේ ඔබට යෝජනා කරනවා අල්ලන් ඉන්න. අල්ලන් ඉන්න. මොකද මේ මාළු නටන වෙලාවේ දක්වන ප්‍රතිචාර තියෙනව නේද? 99%ක්ම අවාසිය ඉන්නේ අපිට. එහෙම ඇගේ මාළු නටන වෙලාවේ ලේ කුපීත වෙච්ච වෙලාවේ ප්‍රතිචාර දැක්වීම නවත්තන්නම ඕන. උපරිම ආසාවකින් ඉන්න වෙලාවක අපි ඒ ආසාව මත ක්‍රියාමාර්ග ගැනීම නවත්වන්නම ඕන. ඉවස ගන්නම ඕන. අදිවාසන ඉවසන්නම ඕන. මොකද ඉවස ගත්තේ නැත්නම් ඒ අපි දක්වන ප්‍රතිචාරයේ අරමුණට අපිට දරුණු හානියක් කරනවා. අනේ කාටත් සමහර විට දරුණු හානියක් කරනවා. ප්‍රශ්නේ හතර කොන තේරෙනකොට හදන්න බැරි තරම් හානි වෙලාද නැද්ද? හානි වෙලා. ඒ නිසා සමහර ආවේගවල ඉවසන්න. යසුවම සංසිඳන. දැන් ඔය අපසරණ සමාජ වෙලාවට කියනවා නේද? ඔය ඉවසීමෙන් දැනීම ලැබේ කියපු එකාගේ කට තලන්න ඕනේ. මම යුනිවර්සිටි වල නිකොට කාලයක් ඉගෙන ගත්තේ නේද? PhD ඉඳලා PhD වල වෙනකම් මම කැම්පස් වල ඉගෙන ගත්තේ ඒවා ඉතින් වල බාත්රූම් වල වගේ ඕවා ලියලා තියෙනවා. මේ ටොයිලට් වල ලියන එක මේ එක සංස්කෘතියක් නේද? ඒවයි කවි ලියන අය ඉන්නවා, අදහස් ලියන අය ඉන්නවා. ඒ කියන්නේ වැසිකිලි මර අනිත් ඔක්කොම කරලා අය ඉන්නවා. ඒ කටියගේ ඒ අදහස් වල මම දැක්වලා තියෙන්නේ ඔය ඉවසන තන රූප යුදයට ජය කොඩිය කියන එකට වෙන කවි පාදයක් යන්නේ කියපුවයි මම දැක්කා. එහෙමයි ඉන්නවා. හැබැයි මා ඔබට යෝජනා කරනවා කවුරු මොන කිව්වත් ඉවසීම කියන්නේ ඔබගේ ආවේග පාලනය කරගන්න තියෙන හොඳම ඒක භාග්‍යතුන් වහන්සේ විතක්ක සංතාන සූත්‍රය මජ්ක්‍ධිම නිකාය දව සූත්‍රය. ඒ සූත්‍රේ පස්වෙනි කරුණු පහක් කියනවා. ඒකේ පස්වෙනි කාරණේ කියන්නේ මෙහෙමයි. ඔබට මුල් ක්‍රම හතරක් කියලා දීලා ඒ ක්‍රම හතරෙන්ම ඔබේ ආවේගය පාලනය කරගන්න බැරි නම් අරමුණ දැක්කම එන විතර්කය උහුල ගන්න ඉවස ගන්න දරා ගන්න බැරි නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔබ කල යුතු දේ තමයි අපේ තල්ල දිව තල්ල දක්වා දික් කරන්න. දිව තල්ල දක්වා දික් කරලා උඩු යන්නේ දත් යටි යන්නේ දත් එකට තියාගෙන අර විතර්කය නැති වෙලා යනකම් දිවෙන් තල්ල තෙරපමින් උඩු යන්නේ දත් යටි යන්නේ දත්වල ගැටමින් ඉවසගෙන ඉන්න කියලා. ඒක මොකද්ද? සමහර ආවේග තියෙනවා ඒක ටිකක් සංසුන් වෙනකම් මොකද කරන්න ඕන? දත් මිටි කාගෙන ඉවසගෙන තරාගෙන ඉන්න ඕන. ටික වෙලාවකට පස්සේ අර කරගී කියනවා. අර අමාරුම කෑල්ල එකට. ඒ දත් මිටි කාගෙන ඉවසන්න. අවශ්‍යයි. ඒක අවශ්‍යයි. ඒකට මොකක් හරි හේතුවක් හොයාගන්න ඈ. ඒකට පතකයි. අපි පොඩි කාලේනේ. අපි පොඩි කාලේ ඉතින් අපේ ගෙවල් වල අම්මලා තාත්තලා ඉතින් ඒතුම් කියනවනේ. බයි බස් වීම් කියනවා. ඔය බයි බස් වීම් අවසානයේ අපේ අම්මා එහෙම කියනවා මට පොඩි කාලේ. ඒක තියෙනවා. මම මේකේ ඉන්නේ මේ පුංචි උන්. මේ පුංචි උන් ටික නැත්තම් එක වංගියට 10 වංගියක් මම මේක දාලා ඉන්නවා. ඒ වාක්‍ය හරිම දෙක. ඒ කියන්නේ 9 වංගියක්ම අපව වෙන්නේ නේ. හතරට දාලා යන්නේ ඒ කියන්නේ යන්නේ නැහැ කියන්නේ. ඒගොල්ලෝ ඉවසන්නේ ඒගොල්ලෝ හේතු හදාගත්තා. ළමයි. ගැටුම් වෙනවා. කසාද බඳින මිනිස්සු කියන්නේ ආදරය කරන මිනිස්සු කියන්නේ අත්ත වශයෙන්ම කිව්වොත්
ජීවිතේට ගැලපෙන්නේ නැති වුණු. එමෙයි පෙම්වතුන් කියනු කවදාකවත් ගැලපෙන්නේ නැහැ. ඔබට හම් වෙලා ඉන්න පෙම්වතා ජීවිතේට ඔබට ගැලපෙන්නේ නැහැ. පෙම්වතිය ගැලපෙන්නේ නැහැ. ඔය කතාද බඳපු නෝනා හෝ මහත්තයා ඉන්න 100% ඔබට ගැලපෙන්නේ නැහැ. මේ කතාද බඳපු අම්මලාගෙන් ඉහුවොත් කොහොමද දැන් ගැලපෙනවද කියලා ඉස්සර හිච්චෙක් අයියෝ ආන්දරෝනේ. වැදගත්තු බෙරේ ගහන්න ඕනේ ඉඳන්. ඕක අයක ඉන්නේ. කියනවද නැද්ද? කෑ ගාලා කියන්න එපා. ගෙදර යන්න එපා. මම කියන්නේ ඇත්තට ඇහුවොත් කියන කතාව දැන් නොගැලපීම් රාශියක් පේනවද නැද්ද? පේන. ඉතින් ලෝකේ කවුරුත් ගැලපෙන්නේ නැහැ. මොකද හේතුව ගැලපෙන්නේ නැත්තේ? අපි එකිනෙකාට එකිනෙකා වෙනස්ද නැද්ද? වෙනස් වෙන මොකුත් ප්‍රශ්නයක් නෙවෙයි. මේ හැම කෙනෙක්ම ස්වාධීන කෙනෙක්. ස්ත්‍රියක් කියන්නේ ස්වාධීන කෙනෙක්. යාට එක සමාන කට්ට දෙකක් කපනවා. මෙතන ගෙදර ගියා බලන්න ඕනේ අත කීයද ආයේ. එක සමාන කට්ට දෙකක් කපලා තියෙනවා. එක සමාන කට්ට දෙකක්. ඒ කට්ට දෙක කැපුවම ඒ දී දෙකෙන්ම එක සමාන කැලි දෙකක් අයින් වෙනවා. අයින් වුණාම ඔන්න එනෝ ලාභයක්. මොකද්ද? අර හිස්තැනට අර අනිත් ලීයේ ඉතුරු කෑල්ල ජොයින් කරන්න ඕන. ඊට පස්සේ ඒක ශක්තිමත් එක ලීයක් කරනවා. හැබැයි ශක්තිමත් එක ලීයක් වෙලා තියෙන ලී දෙකක් මොකක්ින්ද? දෙකෙන්ම කෑලි දෙකක් කැපිලාද නැද්ද? කැපිලා. ගැලපෙන්නේ නැති අය තමයි ඉන්නේ. කලප්ප ගන්න ඕන නම් කෑලි කපා ගන්න කියලා මම යෝජනා කරන්නේ. අමංගේ 100% තියාගෙන අනිත් එක්කෙනාට වෙනස් වෙන්න කිව්වට වැඩක් නැහැ. තමන්ගේ පැත්තෙනුත් ඉවසන්න ඕනේ. තමන්ගේ පැත්තෙනුත් තරහා ගන්න ඕනේ. තමන්ගේ පැත්තෙනුත් අතාරින්න ඕනේ. ඉවසන්න හේතු හදා ගන්න. ඉවසීම කියන්නේ ඔබගේ ආවේග බොහොමයකට ලැබෙන විශිෂ්ට උත්තරයක්. ඔබ ලෙඩවීම නවත්ත ගන්න පුළුවන්. ඔබ ව්‍යාධීන්ට ගොදුරු වීම නවත්ත ගන්න පුළුවන්. ඔබ අධිවාසනයේ ඉවසීමෙන් ඔබේ ආවේග ප්‍රහීන කරන කෙනෙක් වුණා. ඒ කාරණේ පැහැදිලි නේද? දස්සනා පහතප්ප, සංවරා පහතප්ප නේද? පරිසේවනා පහතප්ප ඊළඟට අදිවාසනා පහතප්පනේ. දැන් කරුණු මම සඳහන් කරා ඔබට කරුණු 4ක්. 5යි කාලය. කායුත් මිනිත්තු 20ක් ඔබත් එක්ක. කායුත් මිනිත්තු 20ක් මේ දේශනාව අහන්න හිටියා. තව කරුණු 3ක් තියෙනවා. ඒ තව ගොඩාක් වෙලා ගන්න බෑ. මම කෙටියෙන් කියන්නේ. ඊතුරු කරුණු. ඊළඟ කාරණේ තමයි මේ විනෝදනා පහතප්ප සමාන පරිවර්ජනා පහතප්ප. ඒ කියන්නේ නුවණින් විමසා බලලා මගහැරීමෙන් දුරු කරගන්න තියෙන ආශ්‍රව තියෙන. දැන් අපි මේ සර්පේ දැක්කොත් අපි මගහරින්න ඕනේ. මල මුත්‍රා ගොඩක් දැක්කොත් අපි මොකද කරන්න ඕනේ? මගහරින්න. අනේ වගේ සමහර උන් දැක්කමත් මගහරින්න. ඒගොල්ලොත් එක්ක ඉඳලා හරියන්නේ නැහැ. පුළුවන් තරම් සර්පයා දැක්කම මගහරිනවා වගේ. නේ? මලපුණක් දැක්කම මගහැරලා යනවා වගේ. විස කටුවක් දැක්කම මගහරිනවා වගේ නේ? මගහරිනවා වගේ. දැන් බලන්න බුදුහාමුදුරුවෝ පොතනකවත් කියන්නේ ඒක කැතෙන්නේ කියලා හොඳේ. දැන් මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන සර්පෙක් දැක්කොත් ඊලා දිග උන පොඩ පාට. කලුගල් ගිඩිකින් චප්ප කරන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මගහරින. බලන්න කොච්චර ලස්සන උතුම් ගුරුවරයෙක් අපිට කියන්නේ නේද? පරිවර්ජනා. එයාව වර්ජනය කරනවා. වර්ජන විශ්වවිද්‍යාලේ ගොඩක් තියෙනවා වගේ. මම දැක්කා රතුපාට ගොඩක්. වර්ජනය කරන්න කියනවා. මොනවද? අසත්පුරුෂය. දැක්කම පරිවර්ජනා මගේ අරලා. වර්ජනය කරන්න මගේ අරලා. පාප මිත්‍රය අයින් කරගන්න. මොකද ළඟ ඉන්න අපිට ලෙඩ වැටෙනවද නැද්ද? ලෙඩ වැටෙනවා. පුළුවන් තරම් මගහරින්න. පුළුවන්. සුදුසු තැන නේද? සමහර තැන් කියනවා පැයක්වත් ඉඳ සුදුසු නැහැ. තේරෙනකොට මෙතන ඉන්න එක නම් හොඳ නෑ කියලා හිමින් මාරු වෙලා යනවා. ආයෝජනා කරනවා. ඒ ඔබ ගන්න තීරණය ඔබට පූර්ණ රැකවරණයක් ලබා දෙයි. එනම් දරුවෝ වෙනවා අන්තිම විනාඩි 10. ඒ නිසා ඉක්මනට ඇවිල්ලා වාඩි වෙන අන්තිම විනාඩි 10ක් බලන්න ඕන. එතකොට මේ පරිවර්තනයේ සමහර ආවේග සමහර සිතුවිලි වලින් අපට නිදහස් වෙන්න
අපිට සමහර ආවේගනේ ආවේග දුරු කරගන්න සමහර කෙලෙස් වලින් නිදහස් වෙන්න සමහර සිද්ධි වලින් අපේ ජීවිතේ රැකගන්න අපේ සසර ගමන රැකගන්න හොඳම ක්‍රමය තමයි පරිවර්ජන. නැත්නම් පරිවර්ජන. එනම් මගහැර යාම. එනම් මගහැර යාම. පුරුදු වෙන්න ඕනේ. මගහැර යන්න. හැම එකකටම මේ පැනලා ඉන්වෝල්ව් වෙන්න ඕන කියන මනස්ගතෙන් අයින් වෙන්න. සමහර දේවල් මගහරින්න දේවල් තියෙනවා අපේ ජීවිතේ. මගහරින්න. බය නැතුව මගහරින්න. සමහර ඒවා මගහරින්න තියෙන නේද පොඩි තණ්හාවල් නිසා අපිට මගහරින්න හිතෙන්නේ නැහැ. චූටි දේවල්. සමහරු දුන්නා මම දන්නවා කසාදවල ඒගොල්ලොන්ගේ ඇටැච්මන්ට් එක තියෙන බොහොම සුළු දෙයක. එක්කෝ ඒක අතීත කාරණා. වර්තමාන කාරණේකුත් නැහැ එතන මොකක්ද. හැබැයි මුළු ජීවිතේම දුක් විඳින්න ඉන්නේ. මං කියන්නේ ඔක්කොම දඩබඩන් ගාලා ගිහලා දිකරාද වෙන්නේ මොකක් හරි වුණ ගමන් කියලා. ඒක නේද? සමහරවල් ඉන්නවා ඒ කලාවේ ඉන්න කිසිම හේතුවක් නැහැ. තියෙන්නේ 1980 දී නම් මේ මිනිහා මට අවංකව ආදරය කරා වගේ කැලලක්. 2024 චුටි කන. එහෙම කිව්වොත් කියන්නේ. අසුනාමේ නුලයි. එතනදී අර චූටි කොටසක් තියෙනවා තෘෂ්ණා වෙච්ච ඒ චූටි කොටසක තියෙන වසඟයෙන් අවුරුදු ගණන් දුක් විඳිනවා. පරිවර්තනයි. ඒක අතාරින්න ඕනේ. ඒ වගේ වල්ලන් ඉන්න එපා කිව්වක් කළා දාන්න. ඒ වගේ කුණු කොටස් වල එල්ලිලා ඉන්නව නේද? මුළු ජීවිතේම ඉවරයි. ජීවිතේම ඉවරයි. සංසාරෙත් ඉවර වෙනවා. අන්තිමට ඉන්නේ භාගයට භාගයක් දවසක වෙන්න වෛරෙන්ද නැද්ද? වෛරෙන්. තරහෙන්. ඉතින් අපායේ නවතින්නේ මැරලා ගියාම. ඇයි අපි එතෙන්ට වැටෙන්නේ? ඇයි අපි මේ ලෝකෙම දුකෙන් ඉන්න ඕනේ? එහෙම දුකෙන් ඉන්න ඕනේ නැහැ. අපිට තේරෙනවා නම් නෑ ගලපෙන්නේ නෑ මේක කරන්න බෑ. කරන්න බෑ. මෙතන අසත්පුරුෂකමක් තියෙන්නේ. මේ අසත්පුරුෂකම එක්ක මම නිතර එකතු වෙන්න යන්න හොඳ නෑ. මේ මට නොගැලපෙන තැනක් මෙතෙන්ට යන්න හොඳ නෑ. ඔබට යෝජනා කරනවා ඔය පෙරේන චූටි ලාභ වලට නොසුදුසු තැන ඉන්න එපා. මැරිච්ච මලකුණක් දැක්කොත් අපි දුවන්නේ අන්නේ වගේ පැනලා යන්නේ දැන්. නැතුව බේරෙන්න ක්‍රමයක් නැහැ. සමහර කෙලෙස් වලින් බේරෙන්නත් උනන්නේ. ඉර්ෂියාවක් එනකොට හිතට හිතන්න ඕන මේකෙන් නම් ගැලවිලා යන්නම ඕන. මේ සිතුවිල්ල නම් වර්ජනය කරන්නම ඕන. මොකද මේක තියන් ගියොත් මාව ගඳ ගහලා තමයි නවතින්නේ කියලා. මේ සිතුවිල්ල දිගටම මට යන්න බෑ. මේ සිතුවිල්ල මම පෝෂණය කරන්න නඩත්තු කරන්න මම ගඳ ගහන මිනිස්සෙක් වෙනවා. මම පිරිහෙන මිනිස්සෙක් වෙනවා. මාව අනිත් අය විසින් පිළිකුල් කරන තැනට එනවාමයි. නේද? එහෙම තේරුම් ගත්තොත් ඕන සිතුවිල්ලක් අයින් කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. වර්ජනය කරන්න ඕන. නෑ මේක එන්න දෙන්න. මට මේක එපා. ඒ වර්ජනය කිරීමට හදාගන්න. ඒ පරිවර්ජනය නැත්නම් ප්‍රතික්ෂේපය ඒ මගහැර යාම මුලින් ටිකක් අපහසුයි වගේ දැනෙයි ඔබට. මම ඔබට යෝජනා කරන හැබැයි ඊට පස්සෙ එන සුවය අතිවිශාලයි. අතිවිශාලයි. පරිවර්ජන අපහසු. කෙලස් තියෙනවා පරිවර්ජනය නැත්නම් ප්‍රතික්ෂේප කිරීමෙන් මගහැර යාමෙන් ඔබට ප්‍රහීන කරන්න තියෙන ආවේග තියෙනවා සිතුවිලි තියෙනවා. ඊළඟ එක විනෝදනා පහතබ්බ. විනෝදනා පහතබ්බ කියන්නේ නොයිවසන. සමහර ආවේග ආවම අපි ඒකට දැන් අපි මෙහෙම හිතනවා. මම හිතනවා මම මේක ඉවසන් ඉන්න ඕන. මම මේක ඉවසන් ඉන්න ඕන කියලා සමහර සිතුවිලි ආවම අපි ඒක තියන් ඉන්නවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒක ඉක්මනින් අයින් කරන්න ඒක ඉවසීමස තව තියන් ඉන්න එපා. සමහර දේවල් සමහර අරමුණු අපි ඉවස තියන් ඉන්න හොඳ ඒවා නෙමෙයි. ඒක අපි ඒවා ඉවසන් ඉන්නේ නැතුව ඒවා අයින් කරන්න ඕන අරමුණු තියෙනවා. අයින් කරන්න ඕන පුද්ගලයෝ ඉන්නවානේ. අයින් කරන්න ඕන තැන් තියෙනවා. ඉවස ඉන්නවා කියන්නේම තියෙන ප්‍රශ්න තව වැඩි වෙනවද නැද්ද?
වැඩි වෙනවා. නූපන් අකුසල් උපදිනවා. උපන් අකුසල් වැඩි වෙනවා. කුසලයක් කවදාකවත් වැඩෙන්නේ නැහැ. සතුට කියන එක නැත්තර නැති වෙලා යනවා. ඒ කියන්නේ අපි තාම බලගතු ලෙස අපි ඒ වගේ අවස්ථාවන් ආවම නොයිවසලා ඉවත් කරලා දාන්න ඕනේ. නෑ මේක තව ටිකක් තියන් ඉඳලා බලනවා. තරහ වගේව තව ටිකක් තියන් ඉඳලා බලන්න යන්න එපා. ඉවර කරලා. ඊර්ෂ්‍යාව එහෙම වෙනවා නම් තව ටිකක් තියන් ඉඳලා බලන්න යන්න එපා. තියන් හිටියොත් තව ටිකක් නරකයි. ඒව නොයිවසන්න ඕනේ. මේවා ඇති වෙන එක මම බලන් ඉන්නේ නෑ. මම මේක අයින් කරනවා. අපි එහෙම අමාරුවෙන් අල්ලන් ඉන්නට කමන්නේ කරුණාවනේ. මෛත්‍රිය. ඒවා අමාරුවෙන් අල්ලන් ඉන්න ඕන සිතුවිලි. හැබැයි එහෙම අල්ලන් ඉන්න ඕනේ නැතිව තියෙනවා. ඒවා අපේ මේ ලෝක ජීවිතේට හානියක්, පරලෝක ජීවිතේට හානියක්. පුද්ගලයෙක් ඉන්නවා එහෙමනේ. අමාරු අය ඉන්න අපි තියාගන්න ඕනේ. ඒක අයින් කරලා දාන්න ඕනේ. ඉතින් සමහර අය ඔයිට වැඩිය ඕක ගැන යොසීමෙන් ඉන්න පුළුවන් නේද? එතකොට කියන්නේ ඔයා ඉඳලා බලන්න. එනික කියන්න දෙයක් නැහැ. Tamanට බැරි හින්දානේ Taman බෑ කියන්නේ. ඔයා ඉඳලා බලන්න. ඔයාට පුළුවන් නම් ඔයා කරන්න. මට බෑ. මොකද Tamanට තේරෙනවා නම් මේක මහා ටොක්සික් එකක් කියලා නේද? මේක විසක්. මේ විස එක කියොත් මම ඉවරයි කියලා තේරෙනවා නම් ඒකෙන් අයින් වෙන්න. අයින් වෙන්න ලෝභ වෙන්න එපා. අයින් වීම නිසා ඔබ නැති වෙනව නෙවෙයි. ඔබ අලුතින් උපදිනවා. ඔබ අලුතින් උපදිනවා. මම මේ කියන්නේ පෞල් කඩා ගන්න ඕවා මේව කරන්න එකක් නෙවෙයි මම මේ කියන්නේ. මේවා බුද්ධිමත්ව වටහා ගන්න සමහර දේවල් අපිට මුලදිම අයින් කරගන්න පුළුවන් දේවල් තියෙනවා. ඕකට අපේ ගම්වල අත්තම්මල කියලා කියන්නේ නිය පොත්තෙන් කඩා ගන්න පුළුවන් වෙලාවේ කඩා ගන්න. පොරවෙන් කපන තැනට ගෙනියන්න එපා. ඔන්න ඕක තමයි මේ කියන්නේ. නියපොත්තෙන් කඩලා අයින් කරන්න පුළුවන් තැනදී ඒක නියපොත්තෙන් කඩලා අයින් කරන්න ඕනේ. මොකද පොරවෙන් කපන තැනට ආවම ප්‍රශ්න ගොඩක් තියෙනවද නැද්ද? ගොඩක් එනවා. ඒවා බේරන්න බෑ වෙන්නේ. අර සංකීර්ණයි. අන්තිම කාරණේ නේ. භාවනාව. සමහර කෙලෙස් තියෙනවා. සමහර ආවේග තියෙනවා. ඒව දුරු කරන්න නම් සතිය දියුණු කරන්නම ඕනේ. සතිය දියුණු කරන්න ඕන. ධම්මවිචය දියුණු කරන්න ඕන. විරිය දියුණු කරන්න ඕන. පීති දියුණු කරන්න ඕන. පස්සද්ධි දියුණු කරන්න ඕන. උපේක්ඛා දියුණු කරන්න ඕන. ඒක මොකද්ද? සබ්ද බෝධිඅංග ධර්මයන් දියුණු කිරීම මෙම්ම දුරු වෙන කෙලෙස් තියෙනවා. දුරු වෙන ආශ්‍රෝතිය. ඒවට නම් ඉතින් භාවනාව පැත්තට යන්න ඕන. හොඳේ අර ඉතුරු 6 නෙමෙයි. මේ අන්තිම කාරණේ 7 වෙනි කාරණේ. ඒ ඔබ වෙනුවෙන් අපේ එවැනි මඟ පෙන්වීම කරන ආයතනයක් මේ ආසන්නයේම බුදුන් වෙල එතනින් කිලෝමීටර් 3-4ක් ඉස්සරහට ගියාම විගදාය කියලා අපේ සේනාසනයක් හදලා තියෙනවා මේ දරුවන්ට වැඩිහිටියන්ට ඕනනම් දවස් 2-3ක් නවාතැන් අරගෙන භාවනා කරන්න. මේ පුතාලට එහෙමනම් කැමති නම් తాවකාලිකව මහාන වෙන්නත් පුළුවන් සති 2-3කට. එහෙමත් වෙන සටහන් තියෙනවා ඒ ස්ථානේ. මගේ ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ මේ වැඩ ඉන්න අරණ විහාරී ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඊ කල ලොකු ව්‍යාපාරිකයෙක්. මගේ විහාරස්ථානයේ අඩි 60කට වඩා උස විශාල සෑරදුන් වහන්සේ නමක් තනියෙන් හදපු ව්‍යාපාරිකයෙක්. මගේ දායක සභාවේ ලේකම්තුමා. එක වෙලාවකදී මට ඉල්ලා සිටියා මට මේ ගමන ඉවර කරගන්න වීර්යයක් ගන්න ඕන. මම පැවිදි වෙන්න සූදානම්. ඒ උන්වහන්සේ පැවිදි වුණා මගේ ශිෂ්‍යයන් වහන්සේ ලෙස. අත උන්වහන්සේ වැඩපිළිවෙල මේ සේනාසනේ මුල් කරගෙන හොඳට කරනවා. මේ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න දරුවන්ට භාවනා කරන්න හිතෙන වෙලාවෙදී යෝජනා කරනවා අපේ සේනාසනයක ඔබට එකතු වෙලා ඒ උපකාරය ලබා ගන්න පුළුවන්. ඔබට කිසි මුදලක් යන්නේ ඔබට තියෙන්නේ ඔබේ මනස එකට එකතු කරන්න දෙන එක විතරයි. ඒ සඳහා සියලු පාසුකම් කුටි හදලා ඔබට සියලු පාසුකම් සූදානම් වෙනවා.
ඔබ ඒ ප්‍රයෝජනයක් ගන්න. ඒ ස්ථානයේ අපි දෙනමට ලැබිච්ච පිළිකර වේදන් කරලා අපි ගොඩනගලා තියෙන්නේ ඒ වෙනුවෙන්. ඔබ වෙනුවෙන්. ඔබ වෙනුවෙන්. ශේෂයෙන්ම අපි මේක හදද්දි හැමදාම කතා කරපු එක තමයි සබරගමු විශ්වවිද්‍යාලයේ දරුවන්ට අවශ්‍ය දවසක ඇවිල්ලා භාවනා කරන්න මෙතන අවස්ථාව දෙන්න පුළුවන්. මොකද අපිට ළඟම තියෙන ලොකුම අධ්‍යාපන මධ්‍යස්ථානය. මොකද මේ වගේ තැන්වල ඉන්න අයට පිටින් ඇවිල්ලා නැවතිච්ච අයට ගොඩක් පීඩා එන වෙලාවල් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ විශ්වවිද්‍යාලයේ කටයුතු වලට නිරන්තරයෙන් උපකාර කරන බෞද්ධ සංගමයේ අපේ තරුණ දරුවෝ දුවල පුතාලා ස්වාමීන් වහන්සේත් එක්ක සම්බන්ධකම් තියෙනවා. ඒ නිසා මම ඔබටත් මතක් කරනවා ඔබටත් පුළුවන් මේ ස්ථානයේ ප්‍රයෝජනයක් ගන්න. මිගදාය සෙනසුනට ඔබටත් යන්න පුළුවන්. එතනදී බොජ්ජංග ධම්ම වැඩිමෙන් ආශ්‍රවයන් ප්‍රහීන කරගෙන හිත සුවපත් කරගන්න හැටි ඉගෙන ගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. ප්‍රගුණ කරගන්න පුළුවන්. ක්‍රම කීයක් කියලා දුන්නද? 7. හිත හදාගන්න, කෙලස් දුරු කරගන්න, කෙලස් තුනී කරගන්න, හොඳ මානව සම්බන්ධකම් ගොඩනගා ගන්න, සාර්ථක ආධ්‍යාත්මික පෞරුෂයක් ඇති කරගන්න. ඔබට මේ ක්‍රම 7 ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මේකේ නිවන් මාර්ග පැත්තම නෙමෙයි මම මේ කතා කරන්නේ. නිවන් දකින්න කෙනෙකුට සබ්බාසව සූත්‍රය තෝරලා දෙන්නේ මේ විදිහට නෙමෙයි. මේකේ තව ගැඹුරු පැති තියෙනවා. හැබැයි ඔබට ඕන කොටස තමයි මේ සාකච්ඡා. මම සතුටු වෙනවා. අන්තිම වෙනකොට 500ක් නේද? අපේ දූල පුතාලා අන්තිම මොහොතේ මේ ස්ථානෙට ඇවිල්ලා මේ දේශනාව බොහොම හම්කම් දුන්නා. මම හිතන්නේ අපේ විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමයේ පේජ් එකේ සජීවීව මේ විකාශනය කරුණා. ඒ සමගාමීව අපේ පුතුන් අපේ ප්‍රධාන මගේ YouTube නාලිකාවේ Facebook එකේ විකාශනය වෙනවා. තව විශාල පිරිසක් මේ දේශනාව ඔබත් එක්කම නරඹනවා. ඔබේ විශ්වවිද්‍යාලයේ සිද්ධ කරන මේ ලස්සන ආධ්‍යාත්මික වැඩසටහන තව විශාල පිරිසක් නරඹනවා, අහනවා. අපි සතුටුයි විශාල පිරිසකට මේ උතුම් වැඩසටහන සිද්ධ කරලා දෙන්න ලැබීම ගැන. හරියටම පැය එකමාරක් ඔබත් එක්ක ගත කරන්න ලැබීම ගැන අපි තාම සතුටු වෙනවා. මොකද ධර්ම විහාරයේ ස්වාමීන් වහන්සේ මට මතක් කරා 4 ඉඳලා 5මාර වෙනකන් අනිවාර්යයෙන්ම බණ කියන්න ඕනේ කියලා ඉල්ලීමක් කරපු නිසා අපි පැයයි විනාඩි 30ක් ඔබ වෙනුවෙන් කැප කරන්න යෙදුණා. ප්‍රමාණවත් විද්‍යා දේශනෙදි කරන්නේ කවුරු සදහසකින් යුක්තව මේ ලස්සනට මේ ස්ථානයේ මේ දරුවන්ගේ අතින් මේ සැරසිලි උනේ ලස්සනට සරසලා මේ මල් ආදියෙන් සරසලා වේදික හදලා ගොඩාක් කැප වෙලා තමයි බෞද්ධ සංගමේ දොළ පුතාලා මේ පින්කම ලස්සනට සූදානම් කරගත්තේ නේ. මම දානෙට වැඩි ආසේනාසනෙට දවල් එතකොට පුතාලා දෙන්නෙක් ඇවිල්ලා මේ තව මදිපාඩු ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන් ගියා පින්කමට මේකක් දෙන්න ස්වාමීන් වහන්සේ කියලා. ඒ උනන්දුව හින්දානේ ඒ කැපවීම හින්දා මේ උනන්දුව දිගටම තියාගන්න. ඔයත් විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා යනකොට තව පිරිසකට මේක පුහුණු කරලා යන්න. මෙහෙම පින්කම් කරන්න ඕන. නේ? අනහන්න ඕන. භාවනා වැඩසටහන් කරන්න ඕන. වෙසක් ප්‍රෝග්‍රෑම් කරන්න ඕන. ඒවත් අපේ විශ්වවිද්‍යාල ජීවිතේ කොටස් කරන්න. හරි ලස්සන අත්දැකීම් ජීවිතේනේ. දැන් කට්ටිය එකතු වෙලා මෙහෙම ධර්මාසනයක් හදුවා කියන එක කොච්චර ලොකු සතුටක් විඳින දෙයක්ද නේ? ඔබගේ කුසලතාවයක් නේ. මේ කොක්කොල වලින්, ලී දඬු වලින් ඔබගේ නිර්මාණයක්. විශ්වවිද්‍යාල ඉගෙන ගන්න දරුවන්. ඉතින් බොහොම සතුටින් මේ වැඩසටහන් කරනකොට අපි අතර අර සාමූහිකත්වය වැඩෙනවා. ටීම් එකක් විදිහට වැඩ කරන්න පුරුදු වෙනවා. අපිට ඒක දිහා බලලා සතුටු වෙන්න පුළුවන් වෙනවා. අපේ කුසලතාවයක් එළියට එනවා. මේ වැඩ හරි වටින දේවල්. ඒ නිසා වැඩ ඇතුලේ හිත හැදෙනවද නැද්ද? හිත හැදෙනවා. වැඩ ඇතුලේ හිත හැදෙනවා. මතක තියාගන්න. තුවාල වෙච්ච හිත සුවපත් වෙනවා වැඩ ඇතුලේ. එකතු වෙලා වැඩ කරන එක අපි බොහෝම අගය කරමින් රැස්වුණු සියලුම පින් කුසල් දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව අපේ පූජනීය ස්වාමීන් වහන්සේලාට වැඩමව අදාළ මෙහිමින් වහන්සේලාට ලැබේවා. වණහන්ට ආපු අපේ දූල පුතාලට ලැබේවා. විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩල නියෝජනය කරන අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජනය කරන සියලු දෙනාටත් ඒ වගේම මේ ආපු මව්දෙමව්පියන් සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත වේවා. දූල පුතාලගේ විභාග කටයුතු ඉතාම හොඳින් සිද්ධ කරලා උපාධිය ඉතාම සාර්ථකව නිම කර ගන්නට
සියලු දෙවියෝ උපකාර කරත්වා. ඔයත් මේ තාක් හදා වඩාගත්ත ඔයත්ගේ ලොකුම හයිය හෙවණල්ල වුණු ආදරණීය අම්මට ආදරණීය තාත්තට නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා. උතුම් දෙවිවරුද මේ පින්බෙලෙන් නිවන් දකිත්වා කියලා සතුටු කියනවා. ඒ වගේම ඔබ මේ ලෝකෙට බිහි කරලා කාගේ හරි අම්මා කෙනෙක් මිය ගියා නම්, තාත්තෙක් මිය ගියා නම්, ඔබ හදපු අඩපු අත්තමසියා මිය ගියා නම්, එයන්ටත් ඔයන්ට ඉගෙන ගන්න මේ විශ්වවිද්‍යාලේ හදන්න අඩුම ප්‍රතිපාදනයක් වෙන් කරපු මිනිහෙක් මිය ගිහිල්ලා තියෙනවා නන්නේ. ඔයන්ට මහ පොළාදී දේවල් දෙන්න උදව් කරපු කවුරු හරි මිය ගියා නම් ඒ සියලු දෙනාට ඒ වගේම ඔබ වෙනුවෙන් යම් පහසුකමක් සලසන්න අප වෙන මේ ලංකාවේ ජීවත් වෙච්ච මිනිස්සු ඒ අතීතයේ ඉඳලම මේ රට සංවර්ධනය කරපු ගෝවියෝ, කාර්මිකයෝ, වෘත්තිකයෝ මේ හැම දෙනෙක්ම අපිට ජීවිතය ලබා දෙන්න, අපිට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න, අපිට නොමිලේ ඉගෙන ගන්නට ටැක්ස් ගෙවලා මිය ගියපු අයනේ. ඒ සියලුම මිනිස්සුන්ගේ හයිය එක්කයි අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. අපි මේ අද ඉගෙන ගන්න. ඒ නිසා ඒ සියලු අපිට රුපියලක් හරි අපි වෙනුවෙන් රජයට ගෙවලා අපේ අධ්‍යාපනයට හයියක් වෙලා මිය ගියපු සියලු දෙනාට මේ පින් අත් වේවා, නිවන් දකිත්වා කියලා සාදු කියන්න. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගේ සියලු නෑයන්ට මේ පින් කුසල් පාරමී වේවා, සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මය නැසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත්ත පින්කම පාරමිතාවක්ම වේවා සාදු සාදු. දැන් දෙවියන්ට අකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති හැමෝම ආසන වලින් නැගිටලා එක විට වන්දනා කරගන්න. ගියත් නැගිටලා එක විට වන්දනා කරගන්න. මම ආශිර්වාද ගන්නවා කියනවා. අභිවාදන සීලිස්ස නිකං උද්ධහපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. ඔබ සියලු දෙනාට මුතු බුද්ධ ආදී රත්නත්‍රය අනුභවයෙන් සියලු යහපත උදා වේවා. අද දවසේ විචිත්‍රවත් ධර්ම දේශනාවක් සිදු කර දේශකයන්න් වහන්සේට ස්තුතිපූර්වක පුණ්‍ය අනුමෝදනා සිදු කරන ගමන් මේ උතුම් පුණ්‍ය අනුමෝදනාව බලයෙන් දේශකයන්න් වහන්සේට උතුම් නිර්වාණ ශාන්තිය ළඟා කර ගැනීමට මේ හේතු වාසනා වේවායි සාදු ප්‍රාර්ථනෙන් යුතුව පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ වගේම මේ විචිත්‍රවත් ධර්ම දේශනාව පැවැත්වීමට සංවිධාන ශක්තිය ලබා දුන් මිගදාය ආරණ්‍ය සේනාසනේ විහාරාධිපතියන් වහන්සේ පූජ්‍ය බුදුන් වෙල ආරණ්‍ය විහාරීපාණන් වහන්සේට ස්තුති පූර්වක පුණ්‍ය අනුමෝදනා සිදු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමයේ ආදරණීය සහෝදරත්වයට මේ වැඩසටහන සඳහා සබැවිනි පින් කැමැති ඔබ සියලු දෙනාට ස්තුති පූර්වක පුණ්‍ය අනුමෝදනාව සිදු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ මේ අවස්ථාවේදී මේ දේශනාව සඳහා දේශකයන්න් වහන්සේට ඔබ සියලු දෙනාට පුංචි හෝ කරදරයක් සිදු වුණා නම් ඒ වෙනුවෙන් ගෞරවයෙන් යුතුව සමාවිල්ලා සිටිනවා. ඒ වගේම තමයි මේ පින්කම සඳහා සහභාගී වුණු ඔබ සියලු දෙනාට ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ මගින් පුංචි බෙලිමල් සංග්‍රහයකට සූදානම් කර තිබෙනවා. ඉතින් මේ සූදානම මේ උතුම් දානමය පින්කම මෙසේ නිමා කරන්නට. ඉතින් ඔබ සියලු දෙනාටම තුනුරුවන් සරණයි. අපි
මුලින් ධර්ම පරිස්කාර පූජා කරමු සාදුකාර දීලා පූජා කරමු මගේ වෙලාව පුරුදු කරගන්න ඕනේ මට බලන්න දෙයක් තියෙන නිසා ඉක්මන් කරන්න දෙන්නේ අත ඒකෝ වගේ තමයි කවුරු සාදුකාර මාර්ගය පූජා කරමු පිරිතර පූජා කරමු එතකොට kau sadu dan kau sadu dan ධර්ම පරිස්කාර සඳහා දායක වුණු හැමටත් දහම් අපිටමට උතුම් නිවනම අවබෝධ වේවා